අන්‍යන් හසේ යරගොන් එතකොට අපි අද බලන්නේ මෙන්න මේ තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම තමයි වීචිවා. වීචි කියන්නේ පිහිටීම, ලොකේෂන්. හරි. වීචිවා කියන්නේ සහ සමග. එතකොට වීචිවා පිහිටීම සහ චංසෝ. චංසෝ කියන්නේ ස්ථානය. or location and places ඒ කියන්නේ පිහිටීම සහ ස්ථාන කියන එක තමයි මෙන්න මේ පාඩමේ ඉගෙන ගන්න. හරි බලමුකෝ මෙතන තියෙනවා ටෙලිවිෂන්. ටෙලිවිෂන් කියන්නේ රූපවාහිනිය. ටෙලිවිෂන් රූපවාහිනිය. ඕදියේ ඉස්සෝයෝ. ඕදි කියන්නේ කොහෙද? ඉස්සෝයෝ කියන්නේ ඉන්නවා තියෙනවා. මෙතන රූපවාහිනියනේ. ඒකට තියෙනවා කියලා අහන්නේ කියන්නේ එක ප්‍රශ්නයක්නේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්නේ. කියන්නේ රූපවාහිනිය කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඒකට මෙතන කෝසිරේ ඉස්සෝයෝ. කෝසිල් කියන්නේ සාලය. හරි කෝසිරේ ඉස්සෝයෝ සාලේ තියෙනවා කියලා කියනවා. හරිද? එතකොට අපි බලමු මේ පාඩමේ මොන් පොප්. මොන් පොප් කියන්නේ ව්‍යාකරණය. මොන් පොප් කියන්නේ ව්‍යාකරණය. ඒකට මේක ඉගෙන ගන්න ව්‍යාකරණය තමයි ඊ ගා ඉස්සෝයෝ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් තියෙනව නැත්නම් ඉන්නවා කියන තේරුම. නැත්නම් ඔප්සෝයෝ. ඔප්සෝයෝ කියන්නේ නැහැ, නොමෙත කියන තේරුම. ඊට පස්සේ දෙවෙනි ව්‍යාකරණය තමයි ඒ කියන ව්‍යාකරණය. ඒ කියන මෙන්න මේ ව්‍යාකරණයට තේරුම් දෙකක් තියෙනවා. ඒ සහ ට අර්ථය. ව්‍යාකරණ කොට අපි බලමු. ඒකට චංසෝ කියන්නේ මේක ස්ථාන සම්බන්ධයි. ඒ කියන්නේ ස්ථානයට වගේ තේරුමක් තියෙනවා. හරි. ඊට පස්සේ ඕවි වචන මාලාවේ තියෙනවා. පළවෙනි වචන මාලාවේ තියෙනවා අපිට කාගුවා. කාගු කියන්නේ ගෘහ භාණ්ඩ. වා කියන්නේ සහ නැත්නම් සමග. ගෘහ භාණ්ඩ සහ චොන්ජා චෙපුම්. චොන්ජා චෙපුම් කියන්නේ විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස්. හරිද? විදුලි උපකරණ. එතකොට ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ තමයි පළවෙනි වචන මාලාවේ තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි වචන මාලාව චංසෝ ස්ථානගෙන තියෙන්නේ. හරි චංසෝ කියන්නේ ස්ථාන. ඊට පස්සේ මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ. කියන්නේ සංස්කෘතිය සහ චොම්බෝ තොරතුරු. බලමු මොනවද තියෙන්නේ කියලා. හංගුක් ඇයි. ඇයි කියන්නේ අයිතිය හංගවන ප්‍රත්‍ය. එතකොට හංගුක් ඇයි කියන්නේ කොරියාවේ. තෝසි කියන්නේ නගර. හරි කොරියාවේ තියෙන නගර තමයි මේකෙන් බලන්නේ. සිටිස් කියලා දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා හක්සප් මොක්පයෝ. හක්සප් මොක්පයෝ කියන්නේ අද්දෙන අරමුණ. හක්සප් මොක්පයෝ කියන්නේ අද්දෙන අරමුණ. චිබේ ඉන්නන්. චිබ් කියන්නේ නිවස. චිබේ නිවසේ නැත්නම් නිවසට කියන තේරුම තියෙන. මෙතන නිවසේ ඉන්නන් තියෙන මුල්ගොනේ. මුල්ගොනේ කියන්නේ භාණ්ඩේ. තේහේ මල්හල්සු ඉත්තා. තේහේ කියන්නේ සඳහා මල්හල්සු ඉත්තා. මල් හදා කියන්නේ කතා කරනවා නැත්නම් කියනවා කියන එක. කියන්න පුළුවන් කියන එක. හරිද? කියන්නේ නිවසේ තියෙන භාණ්ඩ ගැන කියන්න පුළුවන්ලු. ඊට පස්සේ සාරාමිනා මුල්ගොනි ඉන්නන් චංසෝයේ. සාරාම් කියන්නේ පුද්ගලයා, ඉනා කියන්නේ හෝ. පුද්ගලයා හෝ මුල්ගොනි භාණ්ඩ ඉන්නන් තියෙන චංසෝ ඒ තේහේ කියන්නේ ස්ථානයේ පිළිබඳ ස්ථානයේ සඳහා මල් හල්සු ඉත්තා කියන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මිනිසුන් නැත්තම් භාණ්ඩ තියෙන ස්ථාන ගැන කියන්න පුළුවන් කියන එක. හරි. මුලින්ම කිව්වා නිවසේ තියෙන භාණ්ඩ සඳහා කියන්නේ භාණ්ඩ පිළිබඳව කියන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු හෝ භාණ්ඩ තියෙන ස්ථාන ගැන කියන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ පාඩමේ තියෙන හක්සප් මොක්පය අද්දෙන අරමුණ. හරිද? ඒතකොට අපි පාඩමට යමු. මුලින්ම තියෙනවා පළවෙනි වචන මාලාව. හරිද? මුලින්ම තියෙනවා මෙන්න මේ ඕවි කියන්නේ වචන මාලාව. නැත්නම් ඕවි කියන්නේ වචනය. කාගුවා චොන්ජා චේපුම්. ගෘහ භාණ්ඩ සහ චොන්ජා චේපුම් කියන්නේ විදුලි උපකරණ. හරිද? මෙතන නම්බර්ස් දාලා තියෙන්නේ එක නම්බර් එක මේ මොකද්ද? එයර්කෝන් එක. හරිද? කියන්නේ වායු සමීකරණය. හරිද? එයා කන්ඩිෂන් එක. හරි? එයර්කෝන් කියලා කියනවා. දෙක මේ ඇඳ. චින්දේ බෙඩ් එක. තුන එයිජා කියන්නේ පුටුව. මේ තියෙන පුටුව. ඊට පස්සේ හතර චෙක්සන් කියන්නේ පොත් මේසය. චෙක්සන්. පහ තියෙන්නේ මේ අලුමාරිය. ඕච්චන් කියලා කියනවා. අලුමාරිය. කබඩ් එක. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා අනිත් එක. මේක කාමරයේ තියෙන දේවල්, මේක ශාලයේ තියෙන දේවල් තියෙන්නේ. බලමුකෝ. සෝෆා. සෝෆා කියන්නේ මෙන්න මේ සෝෆා එක. ටෙලිවිෂන් කියන්නේ ටෙලිවිෂන් එක, රූපවාහිනිය.
චොන්ජා රේන්ජී කියන්නේ ආවරණික මයික්‍රෝවේව් ආවරණික මේ තියෙන්නේ 8 වෙනි එක. 9 තියෙනවා සේතක්කි. සේතක්කි කියන්නේ මෙන්න මේ රේදි සෝදන යන්ත්‍රය සේතක්කි. හරි. 10 තියෙනවා නෙන්ජංගෝ. නෙන්ජංගෝ කියන්නේ මෙන්න මේක. නෙන්ජංගෝ කියන්නේ ශීතකරණය. ෆ්‍රිජ් එක රෙෆ්‍රිජරේටර් එක. 11 තියෙනවා චොන්සෝගි. චොන්සෝගි කියන්නේ මෙන්න මේ වැකියුම් ක්ලීනරය. හරි. චොන්සෝ හදා කියන්නේ පිරිසිදු කරනවා. මේක චොන්සෝගි වැකියුම් ක්ලීනරය. 12 අන්තිම එක සික්තක්. සික්තක් කියන්නේ කෑම මේසය. සික්තක් කියන්නේ කෑම මේසය. එතකොට පොත් මේසය මෙතන 4 තිබ්බේ. චෙක් සං කියලා. ඒක පොත් මේසය. සික්තක් කියන්නේ කෑම මේසය. හරි. කෑම කන්න භාවිතා කරන මේසය. හරි. එතකොට මේ ටිකත් හරි. අපි යමු මේ ක්‍රියාකාරකම් ටික බලන්න. අනිවාර්යෙන් මේ වචන ටික පාඩම් කරලා තියාගන්න. හරිද? හරි. අපි යමු කරිමල් පෝගෝ. කරිම් කියන්නේ පින්තූරය පෝගෝ බලලා පෝකිවා කච්චි. පෝගි කියන්නේ උදාහරණය සහ නැත්නම් උදාහරණය සමග කච්චි. එකට තේහ්වාරල් වන්සොන් හසයෝ. සංවාදය තේහ්වාරල් වන්සොන් හදා කියන්නේ සම්පූර්ණ කරනවා. වන්සොන් හසයෝ කියන්නේ සම්පූර්ණ කරන්න කියන එක. උදාහරණය බලලා ඒ කියන්නේ සංවාදය සම්පූර්ණ කරන්න කියලා අහන්නේ. බලමු පළවෙනි පෝගී කියන්නේ උදාහරණය මෙතන කානා කියන සංවාදයක් තියෙන්නේ. කාහනවා ඒගෝන් මෝයේයෝ. ඒගෝන් මෝයේයෝ කියන්නේ මේක මොකද්ද නැත්නම් මේ දෙය කුමක්ද කියලා අහන්නේ. ඒතකොට මේ මොකද්ද? ඇඳක් තියෙන්නේ. එතකොට මෙයා කියනවා චිම්දේයෝ ඇඳක් වෙයි කියලා කියනවා. ඇඳ වෙයි කියලා කියනවා. හරි. පළවෙනි එක බලමු අපි. මෙතන මොනවද තියෙන්නේ? මේක සික්තක් එක. ඒ කියන්නේ කෑම මේසෙ. මෙතන තිබ්බ 12 වෙනි එක. ඒක තමයි මෙතන තියෙන්නේ. කා අහනවා ඒගොන් මෝයේයෝ මේ දෙය කුමක්ද කියලා අහනවා. එතකොට මේක එන්න ඕනේ සික්තකියේයෝ කියලා එන්න ඕනේ. සික්තකියේයෝ කියලා එනවා. හරිද? හරි. දෙවෙනි එක බලමු. කානා කියන මෙතනක් තියෙන්නේ මේ කා කෙනත් අහන්නේ ඒගොන් මෝයේයෝ මේ දෙය කුමක්ද කියලා. මේ මොකද්ද මේ ටෙලිවිෂන් එක? ටීවී එක තියෙන්නේ. එතකොට තෙල්ලේ පිජෝනියේයෝ කියලා. තෙල්ලේ පිජෝනියේයෝ. ඒයෝ නෙමෙයි ඊයේයෝ එකතු වෙන්නේ. තෙල්ලේ පිජෝන් කියන්නේ හල් අකුරකින් අවසන් වෙන නාම පදේ. හරිද? මේ ව්‍යාකරණය දෙවෙනි පාඩමේ අපි බලුවා. හරි. 3 බලමු. මේකත් අහන්නේ ඒගොන් මෝයේයෝ මේ දෙය කුමක්ද කියලා අහනවා. මේ මොකද්ද? වැකියුම් ක්ලීනර් එක. වැකියුම් ක්ලීනරට අපි කියනවා චොන්සෝගි කියලා. මේ 11 මේ තියෙන්නේ. එතකොට චොන්සෝගියේයෝ කියලා නෝ. හරි. වැකියුම් ක්ලීනරයක් වෙයි කියලා කියනවා. අනිවාර්යයෙන් මේක ලියලා ප්‍රැක්ටිස් කරන්න. හරිද? අපි යමු මෙන්න මේ ග්‍රැමර් පාර්ට් එකට. ව්‍යාකරණය නම කියන්නේ ව්‍යාකරණය මුන් පොප් කියලා කියනවා. හරි. මුන් පොප් කියන්නේ ව්‍යාකරණ. ඒතකොට මෙතන තියෙන්නේ ඊ ගා ඉස්සෝයෝ නැත්නම් ඔප්සෝයෝ. ඊ ගා කියන එක භාවිතා වෙන්නේ කියන්නේ ස්වරූප දෙකක්. ඊ ඉස්සෝයෝ නැත්නම් ගා ඉස්සෝයෝ කියලා දෙකක් තියෙනවා. නාම පද එක්ක එකතු වෙනකොට මේක හරිද? මේක ඒ කියන්නේ පච්චිම් කියන්නේ හල් කිරීම කියන එක. එතකොට හල් කිරීමක් තියෙනවා නම් ඊ ඉස්සෝයෝ නැත්නම් ඊ ඔප්සෝයෝ එකතු වෙනවා. ඒ වගේම පච්චිම් එකක් නැත්නම් ඒ කියන්නේ හල් කිරීමක් නැත්නම් ගා ඉස්සෝයෝ නැත්නම් ගා ඔප්සෝයෝ කියන එක එකතු වෙනවා. මෙතන ඒකට තමයි උදාහරණ දීලා තියෙන්නේ. චෙක්සන් කියන්නේ හල් අකුරකින් අවසන් වෙන නාම පදයක්. එතකොට චෙක්සන් ඉස්සෝයෝ. චෙක්සන් කියන්නේ පොත් මේසය. පොත් මේසය තියෙනවා කියන එක. ඒ වගේම තෙල්ලේ පිජෝන් කියන්නේ හල් අකුරක්. මෙතන තෙල්ලේ පිජෝනි ඔප්සෝයෝ. ටෙලිවිෂන් එකක් ටීවී එකක් නැහැ කියලා කියනවා. නැහැ නොමැත ඔක්කොම හරි. හරි. ඊට මෙතන පච්චිම් නැති එකට උදාහරණ තියෙනවා සෝපා. සෝපා කියන්නේ සෝෆා එක. ඒකට සෝපා ගායිසෝයෝ. සෝපා කියන එක හල් අකුරක් නෙවෙයි. ස්වරයක් නේ තියෙන්නේ. ආ කියන ස්වරයනේ. එතකොට ගායිසෝයෝ එකතු වෙන්නේ. ඒ වගේම නෙන්ජංගෝ කියන්නේ ශීතකරණය. නෙන්ජංගෝ ගායිසෝයෝ. නෙන්ජංගෝ කියන්නේ ස්වරයකින් අවසන් වෙන්නේ. එතකොට ගා ඉස්සෝයෝ එකතු වෙනවා. හරිද? හරි. මෙතන බලමු ඔච්චාංගි ඉස්සෝයෝ. ඔච්චාං කියන්නේ අලුමාරිය කබඩ් එක. ඔච්චාංගි ඉස්සෝයෝ හල් අකුරක්නේ. එතකොට ඊ ඉස්සෝයෝ එකතු වෙනවා. ඒ වගේම එයිජා ගා ඉස්සෝයෝ. එයිජා කියන්නේ පුටුව. ගා ඉස්සෝයෝ. ස්වරයක් නිසා ගා ඉස්සෝයෝ එකතු වෙන්නේ. ඒ වගේම කොම්පියුටර් කියන්නේ පරිගණකය මේකත් ස්වරයක් තියෙන්නේ. ඒකට ගා ඔප්සෝයෝ කියන්නේ කම්පියුටරයක් නැහැ පරිගණකයක් නොමෙත කියන එක. හරිද? ඊ ගා ඉස්සෝයෝ කියන්නේ හල් කිරීමක් තියෙනවා නම් ඊ ඉස්සෝයෝ නැත්නම් ඊ ඔප්සෝයෝ හල් කිරීමක්
හල් කිරීමක් තියෙනවා නම් ඊස්සෝයෝ ඊ ඔප්සෝයෝ වෙනවා. හල් කිරීමක් නැත්තම් ගා ඉස්සෝයෝ ගා ඔප්සෝයෝ තියෙනවා නැහැ කියන තේරුම. හරිද? හරි. එතකොට මේ ක්‍රියාකාරකම් ටික කරලා බලමු අපි. පෝගිවා කච්චි මුන්චංගල් සෙසයෝ කියන්නේ උදාහරණය සමග එකට මුන්චං කියන්නේ වාක්‍ය සදා කියන්නේ ලියනවා සෙසයෝ ලියන්න කියන එක. හරිද? බලමු මෙතන බලමු චෙක් සං කියන්නේ චෙක් සංනේ. එතකොට මේ බිඳුවක් දාලා තියෙන. එතකොට ඒක තියෙනවා කියන එක. හරි චෙක් සං ඉස්සෝයෝ කියලා කියනවා. චෙක් සං කියන්නේ හල් ලකුරක් නේ අවසන් වෙන්නේ. එතකොට ඉස්සෝයෝ එකතු වෙනවා. පොත් මේසිය තියෙනවා. එතකොට චිම්දේ කියන්නේත් මේක තියෙනවා. එතකොට චිම්දේ ගා ඉස්සෝයෝ වෙන්න ඕනේ. සරයක් නේ තියෙන්නේ. හරි මෙතන සෝපා එක නැහැ කියලා තියෙනවා. එතකොට සෝපා ගා ඉස්සෝයෝ නෙමෙයි ඔප්සෝයෝ කියලා එන්න ඕනේ. ඒ වගේම සික්තක් එක තියෙනවලු. සික්තක් කියන්නේත් හල් ලකුරක්. එතකොට සික්තගි ඉස්සෝයෝ කියලා එන්න ඕනේ. ඊ ඉස්සෝයෝ. වගේම අන්තිම එක ඔච්චාන් කියන්නේත් හල් ලකුරක් තියෙන්නේ. හැබැයි මේක නැහැනේ. එතකොට ඔච්චාන්ගි ඔප්සෝයෝ අලුමාරිය නැහැ කියන තේරුම. ඔච්චාන්ගි ඔප්සෝයෝ. හරි. හරි. දෙවෙනි මේ ක්‍රියාකාරකම් බලමු. මෙතන තියෙනවා කරීමල් පෝගෝ. කරීම් කියන්නේ පින්තූරය, පෝගෝ බලලා. පෝගිවා කච්චි. පෝගි කියන්නේ උදාහරණේ වා කච්චි කියන්නේ උදාහරණයේ සමග එකට තේහවාරල් වංසොම් හසයෝ සංවාදය සම්පූර්ණ කරන්න. බලමු මේකේ මේ රූපය බලලා තමයි කරන්න තියෙන්නේ. බලමු චොංසෝගිගා ඉස්සෝයෝ. ඒ කියන්නේ මෙයා ප්‍රශ්නයක් අහනවා චොංසෝගි වැකියුම් ක්ලීනර් එකක් ඉස්සෝයෝ තියනවාද කියලා අහනවා. මේ රූපේ වැකියුම් ක්ලීනර් එකක් අපිට දකින්න නැහැනේ. එතකොට අපි කියන්න ඕනේ අනියෝ නැහැ. චොංසෝගිගා ඔප්සෝයෝ. චොංසෝගි කියන්නේ වැකියුම් ක්ලීනර් එකක් නැහැ නොමෙත කියලා කියනවා. ඒ වගේම මෙතන පළවෙනි එක බලමු කාහනවා එයෝකෝනි ඉස්සෝයෝ කියන්නේ වායු සමීකරණය තියනවාද AC එක තියනවාද කියලා අහනවා. මෙතන AC එකක් තියෙනවා. එතකොට නේ එයෝකෝනි ඉස්සෝයෝ කියලා කියනවා. අපි කියන්නේ. ඒ වගේම නෙන්ජංගෝගා ඉස්සෝයෝ. නෙන්ජංගෝ කියන්නේ ශීතකරණය. මෙතන තියෙන ශීතකරණයක් නෙමෙයි. මෙතන පොත් දාලා තියෙන්නේ. එතකොට මේ ශීතකරණේ නෙමෙයි. ශීතකරණයක් නැහැ මෙතන. එතකොට කියන්න ඕනේ අනියෝ නැහැ නෙන්ජංගෝ ගා ඔප්සෝයෝ කියලා කියනවා. ගා ඔප්සෝයෝ වෙන්න ඕනේ. අන්තිම එක ටෙලිවිෂන් ඉස්සෝයෝ රූපවාහිනිය තියනවාද කියලා අහනවා. රූපවාහිනියක් තියෙනවා. මෙතන ටීවී එකක් තියෙනවානේ. එතකොට මොකද කියන්න ඕනේ? ටෙලිවිෂන් නේ ඔව් ටෙලිවිෂන් ඉස්සෝයෝ රූපවාහිනියක් තියෙනවා කියලා කියනවා. හරි. හරි. එතකොට මේ ටිකත් අනිවාර්යෙන් ලියලා පුරුදු වෙන්න. හරි නේද? එතකොට අපි යමු පළවෙනි සංවාදය බලන්න. මෙන්න මේ පළවෙනි සංවාදය. තේහ්වා. තේහ්වා කියන්නේ මොකද්ද? සංවාදය. තේහ්වා කියන්නේ සංවාදය 1. පළවෙනි සංවාදය මේක 38 වෙනි ට්‍රැක් එක. මෙතන ඉන්නවා තාරා පෝන් කියන දෙන්නෙක් ඉන්නවා. හරි. තාරා අහනවා චිම්දේගා ඉස්සෝයෝ ඇඳක් තියෙනවාද ඇඳ තියෙනවාද කියලා අහන්නේ. ඉස්සෝයෝ කියන්නේ තියෙනවාද කියලා අහන්නේ. අර පොන් කියන කෙනා කියනවා නේ චිම්දේගා ඉස්සෝයෝ ඇඳ තියෙනවා කියලා කියනවා. ඇඳක් තියෙනවනේ මේ ෆොටෝ එකේ. ඊට පස්සේ අහනවා තාරා ආයි අහනවා ඕච්චං දෝ ඉස්සෝයෝ දෝ කියලාවත් ඒක මතක තියාගන්න අල් තයන්න කියලා. ඕච්චං කියන්නේ අලුමාරිය. ඕච්චං දෝ කියන්නේ අලුමාරියත්. අල්මාරියකුත් අන්න ඒ වගේ තේරුම්. අල් තයන්න අල්මාරියකුත් ඉස්සෝයෝ තියෙනවාද කියලා අහනවා. මෙතන අල්මාරියක් පේන්න නැහැ. ඒකට පොන් කියන කෙනා කියනවා අනියෝ නැහැ. ඕච්චංගන් ඔප්සෝයෝ ඕච්චං කියන අල්මාරිය නැහැ. සෝපාගා ඉස්සෝයෝ සෝපා කියන්නේ මෙන්න මේක. මේක අදහස් කරන්නේ සෝපා කියන එක. ඒකට සෝපාගා ඉස්සෝයෝ සෝපා එක නම් තියෙනවා කියලා කියනවා. හරි. වලින් ඇහුවේ ඇඳ තියනවාද කියලා. තාරා අහනවා චිම්දේගා ඉස්සෝයෝ ඇඳ තියනවාද කියලා. මෙයා උන් කියන කෙනා කියනවා නේ චිම්දේගා ඉස්සෝයෝ ඇඳ නම් තියෙනවා ඇඳ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ තාරා අහනවා ඕච්චං දෝ ඉස්සෝයෝ අල්මාරියකුත් තියනවාද කියලා අහනවා. ඕන් එක්කෙනා කියනවා මේක නැතන අල්මාරියක් නැහැනේ. එතකොට කියන්න ඕනේ අනියෝ නැහැ. ඕච්චංගන් ඔප්සෝයෝ අල්මාරියක් නැහැ. සෝපාගා ඉස්සෝයෝ සෝෆා එකක් තියෙනවා කියලා කියනවා. හරිද? දෝ කියන්නේ මෙතන තියෙන එක. අල් තයන්න කියලා මතක තියාගන්නකෝ ඇති. හරි. මෙතන තියෙනවා ඕච්චාංගි ඉස්සෝයෝ ආමේ අහනවා. අල්මාරියක් තියෙනවද කියලා අහනවා.
අල්මාරියක් නැහැනේ. අනියෝ ඕචංයෝ ඔප්සෝයෝ කියලා එන්න ඕනේ. ඊට පස්සේ සෝපාගා ඉස්සෝයෝ සෝෆා එකක් තියෙනවද කියලා අහනවා. නේ සෝපාගා ඉස්සෝයෝ සෝෆා එකක් තියෙනවා. මේක තමයි සෝෆා එක අදහස් කරන්නේ. හරිද? එතකොට මේකේ තියෙන සංවාදය අපි ප්ලේ කරලා බලමු. සංවාදය අහන්න. 침대가 있어요? තාරා අහනවා 침대가 있어요? 네, 침대가 있어요. 네, 침대가 있어요. ඇඳක් තියෙනවා, ඇඳ තියෙනවා. 옷장도 있어요? ආයෙ අහනවා තාරා කියන කෙනා ඔච්චන්දෝ 있어요? අලමාරියකුත් තියෙනවද? 아니요, 아니요, නැහැ. 옷장은 없어요. 옷장은 없어요. 알마리에 නැහැ. 소파가 있어요. 소파가 있어요. 소파 එක තියෙනවා කියලා කියනවා. හරි. හරි. ආයි එකපාරක් තනියම. 침대가 있어요? 네, 침대가 있어요. 옷장도 있어요? 아니요, 옷장은 없어요. 소파가 있어요. හරි නේද? එතකොට මේක පැහැදිලි කරා, සංවාදය පැහැදිලි කරා, ලිස්නින් එකත් දෙපාරක් ඇහුවා. හරි. මෙතන තියෙන්නේ තෝ කියන එක. තෝ කියන්නේ අල්ථායන කියලා මතක තියාගන්න. ඒක ලේසි. අපි යමු මෙන්න මේ ව්‍යාකරණ ටික බලමුකෝ. චේසිදේදා කියන්නේ ප්‍රකාශය කරනවා නැත්නම් ඉදිරිපත් කරනවා කියන එක. ඉදිරිපත් කරපු පෙයෝහෙයොනල් හල්යොන් ආයෝ. පෙයෝහෙයොන් කියන්නේ ප්‍රකාශය, හල්යොන් ආයෝ කියන්නේ භාවිතා කරලා තේවා හේපොසයෝ කතා කරලා බලන්න. ඒ කියන්නේ ඉදිරිපත් කරපු මෙන්න මේක. හරි ප්‍රකාශය භාවිතා කරලා කතා කරලා බලන්න කියන එක තියෙනවා. බලමු. චොන්ජා රේන්ජි නෙන්ජංගු. චොන්ජා රේන්ජි කියන්නේ අවන් එක. හරි මයික්‍රෝවේව් අවන් එක. නෙන්ජංගු කියන්නේ ශීතකරණය. බලමු. චොන්ජා රේන්ජිගා ඉස්සෝයෝ අවන් එක තියෙනවද කියලා අහනවා. මෙතන අවන් එකක් පේන්න නැහැනේ. කොට අනියෝ නැහැ. චොන්ජා රේන්ජිගා ඔප්සෝයෝ අවන් එක නැහැ. අවන් එක නැහැ කියලා කියනවා. ගා ඔප්සෝයෝ ඊට පස්සේ ආයි කාහනවා මෝගා ඉස්සෝයෝ කොමක්ද තියෙන්නේ මොකද්ද තියෙන්නේ කියලා අහනවා. ඒවල මෙතන තියෙනවා මෙයා කියනවා නෙන්ජංගෝගා ඉස්සෝයෝ. නෙන්ජංගෝ යන්නේ ශීතකරණය නම් තියෙනවා කියලා කියනවා. ශීතකරණය තියෙනවා කියලා කියනවා. ඊපස්සේ මෙතන එයාලා කියලා තින්නේ මේ වගේම කතා කරලා බලන්නලු. එතකොට චොන්ජා රේන්ජි කියන තැනට අපි චෙක්සන් එක දාගමු. චෙක්සන්. එතකොට චෙක්සන්යි ඉස්සෝයෝ කියලා අහන්න ඕනේ. හරි පොත් මේසය තියෙනවද කියලා ඔඩෙන්න ඕනේ. අනියෝ නැහැ. චෙක්සන්යි ඔප්සෝයෝ පොත් මේසය නැහැ කියලා එන්න ඕනේ. ඊපස්සේ ආය අහන්න ඕනේ මොකා ඉස්සෝයෝ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට එයිජා කියන්නේ පුටුව. එයිජාගා ඉස්සෝයෝ පුටුව තියෙනවා කියලා කියන්නේ. හරිද? ඒක පැහැදිලි නේද? මේ චොන්ජා රේන්ජ් කියන එකට මේක තියෙන එක නෙමෙයි. හරිද? පොත් මේසයක් කියන්නේ මේක නම් පේන්නේ නැහැනේ. මේක පෝක් එකක් නේ කියන්නේ කුස්සියක් නේ කිචන් එකක් නේ. හරි. හැබැයි මේ තැනට මේ ටික දාගන්න තියෙන්නේ. හරි. උකට මේ ටිකත් හරි. මෙතන තියෙනවා ප්‍රොනන්සියේෂන්. ඒ කියන්නේ උච්චාරණය කියන එක මේ 39 ට්‍රැක් එක දාලා බලන්න. හරි. වී කියන ස්වර ටික උච්චාරණය කරන්න සංයුක්ත ස්වර ටික උච්චාරණය කරන්න තියෙන්නේ. වී වෙන්න ඕනේ මේ දෙක. හරි. බලමු මේ ටික තියෙන්නේ වේගුක් වේමෝ හේවේ. වේගුක් වේමෝ හේවේ. මේක කවි පවි. හරිද? වේ වෙනයි වී වෙනයි. හරි. 39 ට්‍රැක් එක දාලා මේ පොඩ්ඩක් අහලා බලන්න. උච්චාරණය කිරීමේ අවුලක් තියෙන කට්ටිය. හරි. එතකොට අපි යමු මෙන්න මේ දෙවෙනි වචන මාලාවට. ඕවි කියන්නේ වචනයේ වචන මාලාව. හරි. චංසෝ කියන්නේ ස්ථාන. චංසෝ කියන්නේ ස්ථාන. මේ වගේ ප්‍රශ්නවල එන්න පුළුවන් අනිවාර්යෙන්. බලමු මෙතන 1 2 3 තියෙනවා. 1 තියෙනවා හේසා කියන්නේ ආයතනය. 2 තියෙනවා සෙක්තාං කියන්නේ ආපන ශාලාව.
සික්තාං කියන්නේ ආපන ශාලාව. 3 තියෙනවා එන් හෙන් කියලා. මෙතනක් තියෙනවා. එන් හෙන් කියන්නේ බැංකුව. බැංක් එක කියලා තියෙන්නේ. හේසා ආයතනයේ workplace, සික්තාං restaurant ආපන ශාලාව, එන් හෙන් කියන්නේ බැංකුව. 4 මෙතන දෙනවා coffee shop කියලා. coffee හල. coffee shop එක coffee හල. ඊට පස්සේ 5 තියෙනවා පෙවණේජොම්. පෙවණේජොම් කියන්නේ පය 24ක් කරලා තියෙන මාකට් එක. ඕනම දෙයක් ගන්න පුළුවන් පය 24ක් කරලා තියෙන මාකට් එකට අපි කියනවා පෙවණේජොම් කියලා. ඊපස්සේ 6 තියෙනවා මෙන්න මෙතන සිජාං. සිජාං කියන්නේ පොළ මාකට් එක. පොළ. ඊට පස්සේ මියොන් සිල් සැලෝන් එක. මියොන් සිල් කියන්නේ බාබර් සාප්පුව. සැලෝන් එක. මියොන් සිල්. ඊට පස්සේ 8 තියෙනවා මෙතන සුපෝ. සුපර් මාකට් කියන්නේ සුපර් මාකට් එක. සුපිරි වෙළඳ සංකීර්ණය. සුපර් මාකට්. 9 යාක්කුක්. යාක්කුක් කියන්නේ මෙතන ෆාමසිය. 10 පෙයොන්ගෝන්. පෙයොන්ගෝන් කියන්නේ රෝහල. පෙයොන්ගෝන්. 11 තියෙනවා උචේකුක්. උචේකුක් කියන්නේ තැපැල් කාර්යාලය. උචේකුක් කියන්නේ තැපැල් කාර්යාලය. පෝස්ට් ඔෆිස් එක. මේ තියෙන්නේ. මේකක් තියෙන්නේ. හරිද? එතකොට මේ ස්ථාන තමයි තියෙන්නේ. මේ ස්ථාන මීට අමතරව තව තියෙනවා. හරි? අනිවාර්යෙන් මේ ටික පාඩම් කරගන්න. හරිද? එතකොට අපි යමු තව තියෙනවා. තව ටිකක් තියෙනවනේ මෙතන. මෙතන තියෙනවා 12. මෙතන මේ නිවස කියන එක. චිප් නිවස 13 තියෙන්නේ මෙන්න මේක. පාන්. පාන් කියන්නේ කාමරය. හරි. ඊට පස්සේ හාජාං සිල් 14 වොෂ්රූම් එක. රෙස්ට්රූම් එක. ටොයිලට් එක. ඇසිකිලිය. 15 කෝසිල් ලිවිං රූම්. ඒ කියන්නේ ශාලය කියන්නේ අපි. සිල් 16 ෆෝක්. ෆෝක් කියන්නේ කුස්සිය. හරි. ෆෝක් කියන්නේ කුස්සියට. ෆෝක් කියන එකට අපිට සමාන පදයක් කියන්න පුළුවන්. මේකත් නිකන් දැනන් ඉන්න. හරි. ඔක්නේ ෆෝක් කියන එකට සමාන පදයක් තියෙනවා චුබං කියලා. චුබං. චුබං කියලාත් කියනවා. කුස්සියට කිචන් එකට අපි කියනවා ෆෝක්. චුබං කියන්නේ සමාන පද. හරි. එතකොට මෙතන තියෙනවා යෝගී, කෝගී, චෝගී, ඊට පස්සේ ඕදි කියන ඒවා. හරි. එතකොට පොඩ්ඩක් ඉන්න. යෝගී කියන්නේ මෙතන. යෝගී කියන්නේ මෙතන. කෝගී කියන්නේ ඔතන. ඔතන කියන එක. චෝගී කියන්නේ අතන. චෝ වෙනකොට අතන වෙනවා. යෝගී මෙතන, කෝගී ඔතන, චෝගී අතන. ඕදි කියන්නේ කොහෙද? ඕදි කියන්නේ කොහෙද? වෙයා වෙන්න ඕනේ. ඊට පස්සේ කිසුක්සා කියන්නේ නේවාසිකාගාරය. කිසුක්සා ඩෝම් නැත්නම් ඩෝමිටරි. කියන්නේ නේවාසිකාගාරය කියන තේරුම. හරිද? ඕකේ. එතකොට මේ ක්‍රියාකාරකම් ටික බලමු අපි. මේක තියෙනවා කරිමල් පෝගෝ පෝගිවා කච්චි. උදාහරණය බලලා කියන්නේ පින්තූරය බලලා උදාහරණය සමග කච්චි එකට තේහ්වාරල් වන්සොන් හසයෝ. සංවාදය සම්පූර්ණ කරන්න කියලා අහන්නේ. බලමු මෙතන මුලින්ම තියෙනවා මෙතන සමුසිල් එකක් නේ. බලමු යෝගීනන් ඕදියේයෝ. යෝගී මෙතන ඕදියේයෝ කොහේ වේද කියලා අහනවා. නැත්නම් කොහේද කියලා අහන්නේ. මේ කොහේද කියලා අහන්නේ මේක කාර්යාලයක්. එතකොට කියන්න ඕනේ සමුසිරියේයෝ. සමුසිල් කියන්නේ කාර්යාලය. ඊයේයෝ වලින් හල් අකුරක් නේ තියෙන්නේ. එතකොට ඊයේයෝ එකතු වෙන්නේ කාර්යාලය වේ කියන එක. එතකොට මෙතන යෝගින නොදීයෝ මේ කොහෙද? යක්කුක් ෆාමසිය. එතකොට යක්ගු කියේයෝ කියලා කියනවා. යක්ගු කියේයෝ. මෙතන දෙවෙනි එක හේසා ආයතනය. එයා අහනවා යෝගින නොදීයෝ මෙතන කොහෙද කියලා අහනවා. එතකොට හේසායේයෝ කියලා එනවා. හේසා කියන්නේ සොරේකින් අවසන් වෙන්නේ. එතකොට යේයෝ එකතු වෙන්නේ. හරිද? යේයෝ. ඊට පස්සේ මෙතන පෙවණේජොම් පැය 24ක් කරලා තියෙන සුපර් මාකට් එක. යෝගින නොදීයෝ මෙතන කොහෙද? තම මේ කොහෙද කියලා අහන්නේ. පෙවණේජොම් ඊයේයෝ වෙන්න ඕනේ. පෙවණේජොම් කියන්නේ හල් අකුරක් නේ අවසන් වෙන්නේ. හල් අකුරකින් අවසන් වෙන වචනයක්. නම පදයක්. කොට ඊයේයෝ එකතු වෙනවා. ඒ වගේම අන්තිම මියොන්සිල් කියන්නේ බාබර් සාප්පුව නැත්නම් සැලූන් එක.
යෝගින නොතියේයෝ මේ කොහෙද කියලා අහනවා. මියොන් සිරියේයෝ කියලා වෙන්න ඕනේ. සලොන් එක වේ කියලා කියනවා. හරිද? අනිවාර්යෙන් මේ ටික ලියලා පුරුදු වෙන්න. හරි. අපි යමු මේ දෙවෙනි ව්‍යාකරණය බලන්න යමු. හරි. මොන්පොප් කියන්නේ ව්‍යාකරණය. මොන්පොප් කියන්නේ ව්‍යාකරණය. ඒ කියන්නේ චාන්සෝ. ඒ කියන්නේ ස්ථානයේ සම්බන්ධයෙන් තමයි මෙන්න මේ ඒක. තව තියෙනවා වේලාව සම්බන්ධයෙන්. වේලාවට නැත්නම් වේලාවේ. හරි. අන්න ඒ වගේ මෙතන ඒ කියන්නේ ඒ සහ ට අර්ථය. සිංහල වලින් ඒ සහ ට අර්ථය තමයි මෙන්න මේ ඒ කියන එකට. ලියාගත්තත් කමක් නැහැ. හරි. ඒ සහ ට අර්ථය. එතන ලියන්නම්. එන්න මේ ඒ කියන්නේ සිංහලෙන් මෙන්න මේ ඒ සහ ට අර්ථය. හරිද? උදාහරණයට චංසෝනේ තියෙන්නේ. එතකොට අපි උදාහරණයට හේසා කියන්නේ ආයතනය. හේසා කියන්නේ ආයතනය. ඒ වගේම හල් ලකුරකින් එන එකත් අවුලන්නේ. හරි. එතකොට හේසා කියන්නේ ආයතනය. මේකට අපි ඒ එකතු කරොත් ආයතනයේ ඒ වෙනවා. නැත්නම් ආයතනයේට හේසා කියන්නේ ආයතනයේ නැත්නම් ආයතනයේට. ඒ වගේම චිප් එකට ඒ එකතු කරාම චිබේ වෙනවා. හරිද? ඒක චිබේ වෙනවා. එතකොට චිබේ කියන්නේ නිවසේ නැත්නම් නිවසට. නිවසේ නිවසට කියන තේරුම් දෙකම ගන්න පුළුවන්. ඒ සහ ට අර්ථය. ඒ නැත්නම් ට අර්ථය. චිබේ කියන්නේ නිවස නිවසට. නිවසේ නිවසට කියන තේරුම. හරි. මෙහෙම ලියා ගන්න. ස්ථානයේ සම්බන්ධයෙන් තියෙන්නේ. ඊට පස්සේ එනවා වේලාව සම්බන්ධයෙන් ඒ කියන එකත් එනවා. ඒ ටික අපි පස්සේ බලමු. හරි. මෙතන වැඩක් නැහැ මේ ටික. වංමිනන් සමුසිරේ ඉස්සෝයෝ. වංමින් කියන්නේ පුද්ගලයෙක්ගේ නමක්. එතකොට වංමින් කියන එක්කෙනා සමුසිල් يعني කාර්යාලයේ ඉස්සෝයෝ කියන්නේ ඉන්නවා කියලා කියනවා. වංමින් කියන එක්කෙනා කාර්යාලයේ ඉන්නවාලු. හරි. එතකොට කාර්යාලය නැත්නම් කාර්යාලයේ හරි ඒ කියන එක අරන් තියෙන්නේ. බලමු චිම්දේනන් පාගේ ඉස්සෝයෝ චිම්දේ ඇඳ පාගේ ඉස්සෝයෝ කාමරයේ තියෙනවා කියලා කියනවා. චිම්දේ කියන්නේ ඇඳ කාමරයේ තියෙනවාලු. කෝසිරේ සෝපෝගා ඉස්සෝයෝ කෝසිල් කියන්නේ ලිවිං රූම් එක. සාලේ සෝපෝගා ඉස්සෝයෝ සෝෆාගා ඉස්සෝයෝ කියන්නේ සෝෆා එක තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙතන චංසෝ ස්ථානයේ සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. මම පැහැදිලි කරේ හේසා කියන්නේ ආයතනය ආයතනයේ නැත්නම් ආයතනයේට. චිප් කියන්නේ නිවස නිවසේ නැත්නම් නිවසට කියන තේරුම. හරි. මේ ක්‍රියාකාරකම් ටිකත් බලමුකෝ අපි. පෝගිවා කච්චි මුංජංගල් සෙසයෝ. උදාහරණයේ සමග එකට වාක්‍ය ලියන්න කියන එක. එතකොට සමුසිල් කොම්පියුටෝ. එතකොට සමුසිරේ කොම්පියුටෝගා ඉස්සෝයෝ. ඒ කියන එකයි ගා ඉස්සෝයෝ කියන පළවෙනි ව්‍යාකරණය දෙවෙනි ව්‍යාකරණය දෙකම එකතු වෙලා යන්නේ මෙතන. ආයතනයේ කොම්පියුටෝගා ඉස්සෝයෝ පරිගණකයේ තියෙනවා කියන එක. ආයතනයේ පරිගණකයේ තියෙනවා. පෝක් නෙන්ජංගු. පෝක් කියන්නේ කුස්සිය කිචන් එක. නෙන්ජංගු ශීතකරණය. එතකොට පෝගේ මම මේක නිකන් ලියන්නම්. එතන ඕනේ එන්න මෙහෙම. පෝ ඕකේ නෙන්ජංගෝ කියන්නේ ස්වරයක් නේ. එතකොට ගා ඉස්සෝයෝ කියන එක ගන්න ඕනේ. හරි. නෙන්ජංගෝ ගා ඉස්සෝයෝ කියලා නෝ. පෝගේ නෙන්ජංගෝ ගා ඉස්සෝයෝ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ලියන්න පුළුවන් වෙද්ද නැහැ කමන්න. කිසුක්සා. එතකොට කිසුක්සා කියන්නේ නේවාසිකාගාරය. චිම්දේ කියන්නේ ඇඳ. එතකොට කිසුක්සා ඒ නේවාසිකාගාරේ මොකද්ද තියෙන්නේ? චිම්දේ ස්වරයක් තියෙන්නේ. එතකොට ඒකත් ගා ඉස්සෝයෝ කියලා එන්න ඕනේ. කිසුක්සායේ චිම්දේ ගා ඉස්සෝයෝ කියලා එනවා. ඒ වගේ මේ වගේම ලියලා බලන්න. කෝසිල් ඒ කියන්නේ ලිවිං රූම් එක. සාලේ ටෙලිවිෂන් ටීවී එක ටෙලිවිෂන් එක තියෙනවලු. කොහොමද කියන්නේ අපි?
거실에 살에 텔레비전이 있어요. 텔레비전. ටෙලිවිජන් කියන්නේ හල්ලකුරකින් අවසන් වෙන්නේ. එතකොට ඊස්සෝයෝ කියන එක එන්න ඕනේ. පළවෙනි ව්‍යාකරණය මම පැහැදිලි කරා. ඊස්සෝයෝ නැත්නම් ගායිස්සෝයෝ කියන එක. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා පෙෝනේජම්. ඒතකොට පෙෝනේජම් කියන්නේ 524ක් ඇරලා තියෙන සුපර් මාකට් එක. එතකොට එතන චොන්ජා රේන්ජි අවන් එක මයික්‍රෝවේව් අවන් එක බලමු. පෙෝනේජම් හල්ලකුරක් තියෙන්නේ. කමන්නේ පෙෝනේජම් ඒනේ. පෙෝනේජම් ඒ කියන්නේ 524ක් ඇරලා තියෙන මාකට් එකේ මොකද්ද තියෙන්නේ? චොන්ජා රේන්ජි. චොන්ජා රේන්ජි හල්ලකුරක් නෙමෙයි සොරයක් තියෙන්නේ. මෙතන මෙහෙම එන්න ඕනේ. රේන්ජි චොන්ජා රේන්ජි සොරයයිනේ ගා ඉස්සෝයෝ කියලා නෝ. චොන්ජා රේන්ජි ගා ඉස්සෝයෝ يعني පෙෝනේජම් මේ කියන්නේ 524ක් කරලා තියෙන මාකට් එකේ චොන්ජා රේන්ජි ගා ඉස්සෝයෝ අවන් එක මයික්‍රෝවේව් අවන් එක තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ පස්වෙනි එක පං. ඒකට පං කියන්නේ කාමරය. පංගේ කාමරේ ඕච්චං අලුමාරිය තියෙනවා. ඕච්චං කියන්නේ හල්ලකුරක් නේ අවසන් වෙන්නේ. ඕච්චංගි ඉස්සෝයෝ වෙනවා. අලුමාරිය තියෙනවා කියලා. අන්තිම එක මියොන්සිල්. මියොන්සිල් කියන්නේ බාබර් සාප්පුව. ඒ කියන්නේ සැලුන් එක. මියොන්සිර් ඒ සැලුන් එකේ එයිචා සරයක්. එතකොට ගා ඉස්සෝයෝ වෙනවා. හරි. එයිජා ගා ඉස්සෝයෝ මියොන්සිරේ එයිජා ගා ඉස්සෝයෝ කියලා නෝ. හරි. අනිවාර්යෙන් මේක මේ විදිහට ලියලා පුරුදු වෙන්න. ඒක පෙන්වන්න ඕන නිසා තමයි මම මේ ලිව්වේ. අනිවාර්යෙන් ලියලා පුරුදු වෙන්න. හරි නේද? අපි යමු අනිත් ක්‍රියාකාරකම් ටික බලන්න. මෙතන තියෙනවා කැරිමල් පෝගෝ. කැරිම් කියන්නේ පින්තූරේ, පෝගෝ බලලා, පෝගිවා කච්චි තේහ්වාරල් වන්සොන් හසේ. උදාහරණයේ සමග ඒ කියන්නේ මෙන්න මේ සංවාදය සම්පූර්ණ කරන්නලු. බලමු. මෙතන පෙයොන්වෝන් රෝහලට කියනවා අපි පෙයොන්වෝන් කියලා. නිච්චානාන් කියන මහත්මයා ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. මෙතන ඉස්සෝයෝ කියන එකට ඉන්නවා තියෙනවා දෙකම ගන්න පුළුවන් මෙතන. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? මිනිස්සෙක් නේ. එතකොට එයා තියෙනවා කියන්නේ නැහැනේ. මොන හරි බඩුවක් භාණ්ඩයක් නම් තමයි අපි තියෙනවා කියන්නේ. මිනිස්සෙක් නම් එයාට කියන්නේ ඉන්නවා කියන එක. නිච්චානන් මහත්මයා ඔදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. එතකොට මෙයා පෙයොන්වෝන් මේ රූපය තියෙන්නේ. එතකොට පෙයොන්වෝනේ ඉස්සෝයෝ රෝහලේ ඉන්නවා කියන එක. එතකොට මෙතන තාරාසීනන් තාරා මහත්මයා ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. මෙතන සික්තාං. එතකොට සික්තාංගේ ඉස්සෝයෝ ආපනශාලාවේ ඉන්නවා කියලා කියනවා. තුන බලමු. ආජාජාසීනන් ආජාජා මහත්මයා ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ? ඔර මේ නිවසක් තියෙන්නේ ගෙදර. හරි. චිබේ ඉස්සෝයෝ කියලා නෝ. හරිද? මෙතන බලමු පෙෝනේජම් දියාන් සීනන් දියාන් මහත්මයා ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. එතකොට මෙතන පෙෝනේජම්නේ. පෙෝනේජමේ ඉස්සෝයෝ 24ක් කරලා තියෙන මාකට් එකේ ඉන්නවා කියලා කියන්නේ. ඊපස්සේ මෙතන මිමින් අවුන් සීනන් මිමින් අවුන් කියන මහත්මයා ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ? මේ ඒ කියන්නේ වොෂ්රූම් එක මේක. එතකොට මොකද්ද කියන්නේ? හජං සිල් කියලා කියනවා. හජං සිරේ ඉස්සෝයෝ වොෂ්රූම් එකේ ඉන්නවා කියලා කියන්නේ. හරි. දැන් මේ ටිකත් අනිවාර්යෙන් ලියලා පුරුදු වෙන්න. ලියලා කියවලා පුරුදු වෙන්න. හරි. අපි යමු දෙවෙනි සංවාදය බලන්න. හරි. දෙවෙනි සංවාදය මෙතන තියෙනවා තේහ්වා කියන්නේ සංවාදය. තේහ්වා. බලමු මාදු චහාරා කියන දෙන්නෙක් ඉන්නේ. බලමු මාදු අහනවා නිච්චානාන් සීනන්. නිච්චානාන් මහත්මිය ඕදියේ ඉස්සෝයෝ. මෙතන ගහන ළමයි දෙන්නෙක් නෙන්නේ. එතකොට මහත්මිය කියලා ගමු. නිච්චානාන් මහත්මිය ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. චහාරා උත්තර දෙනවා සික්තාංගේ ඉස්සෝයෝ. මෙයා තමයි එන්න ඕනේ. හරි. කැම කනවනේ. එතකොට එයා
ආපනශාලාවේ ඉන්නවා කියලා කියන්නේ. ඒ ආපනශාලාවේ. හරි. එතකොට ඊට පස්සේ මදු ආය අහනවා අජීජා සීදෝ අජීජා මහත්මියත් සීදෝ කියන්නේ අල්ථයන්න. මහත්මිය අල්ථයන්න වෙලා මහත්මියත් සික්තාංගේ ඉස්සෝයෝ ආපනශාලාවේ දින්නේ කියලා අහන්නේ. ආපනශාලාවේ දින්නේ ආපනශාලාවේ ඉන්නවද කියලා අහනවා. يعني අජීජා කියන මහත්මියත් ආපනශාලාවේ ඉන්නවද කියලා අහනවා. ඒකට මෙයා චහර උත්තර දෙනවා අනියෝ නැහැ. ආජීජා සීනන් ආජීජා මහත්මිය මියොන් සිරේ ඉස්සෝයෝ කියන්නේ සැලූන් එකේ ඉන්නවා කියලා කියන්නේ. මියොන් සිරේ සැලූන් එකේ. හරි. ඒ දෙන්න මෙයා අජීජා වෙන්නේ නැති මෙයා කවුද නිච්ඡානාන් වෙන්නේ නැති. හරි. මදු චහරා දෙන්නෙක් අතර සිදුවන සංවාදයක්. එතකොට මදු කියන එක නා අහන්නේ. හරි. මුලින් නම් බලමු මදු අහනවා නිච්ඡානාන් සීනන්. නිච්ඡානාන් මහත්මිය ඔදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. එතකොට චහරා උත්තර දෙනවා සික්තාංගේ ඉස්සෝයෝ ආපනශාලාවේ ඉන්නවා කියන එක. මදු ආය අහනවා ආජීජා සීදෝ ආජීජා මහත්මියත් සික්තාංගේ ඉස්සෝයෝ ආපනශාලාවේ ඉන්නවාද කියලා අහනවා. ඒ කියන්නේ මෙයා ආපනශාලාවේනේ. එතකොට අනිත් එක්කෙනා කියන්නේ ආජීජා කියන කෙනත් ආපනශාලාවේ ඉන්නවද කියලා අහනවා. චහර උත්තර දෙනවා අනියෝ නැහැ. ආජීජා සීනන් ආජීජා මහත්මිය මියොන් සිරේ ඉස්සෝයෝ මියොන් සිල් කියන්නේ සැලූන් එකේ ඉන්නවා කියලා කියනවා. හරිද? එතකොට අපි ලිස්ටෙන් එක පොඩ්ඩක් අහමු. 30 හරි 40 ලිස්ටෙන් එක අහමු. 니찬한 씨는 නිච්ඡානන් සීනන් නිච්ඡානන් මහත්මිය 어디에 있어요? 어디에 있어요? කොහෙද ඉන්නේ? 식당에 있어요. 식당에 있어요. කියන්නේ ආපනශාලාවේ ඉන්නවා කියලා කියනවා. 아지자 씨도 식당에 있어요? එයා අහනවා අජීජා සීදෝ අජීජා මහත්මියත් 식당에 있어요. ආපනශාලාවේ ඉන්නවද? 아니요. 아니요. නැහැ. 아지자 씨는 아지자 씨는 아지자 මහත්මිය 미용실에 있어요. 미용실에 있어요. කියන්නේ සැලූන් එකේ ඉන්නවා කියලා කියනවා. හරිද? හරි. එතකොට ආයේ මුලින් නම් තනියෙන් එකපාරක් අහන්න. 니찬한 씨는 어디에 있어요? 식당에 있어요. 아지자 씨도 식당에 있어요? 아니요. 아지자 씨는 미용실에 있어요. හරිද? එතකොට මේ ටික තමයි. ඒ කියන්නේ දෙන්නෙක් කෙන එයාලා අහනවා එයා කොහෙද ඉන්නේ මෙයා කොහෙද ඉන්නේ කියන එක. එක්කෙනෙක් සික්තන් ආපනශාලාවේ ඉන්නවා අනිත් එක්කෙනා මියොන්සිල් සැලූන් එකේ ඉන්නවා. හරි. කොට මෙතන බලමු නිච්ඡානාන් සීනන් සික්තාංගේ ඉස්සෝයෝ නිච්ඡානාන් මහත්මිය සික්තන් ආපනශාලාවේ ඉන්නවද කියලා අහනවා. ඔව්නේ මෙයා ඉන්නේ ආපනශාලාවේනේ. එතකොට නේ සික්තාංගේ ඉස්සෝයෝ කියලා කියන්නේ. ඊට පස්සේ ආජීජා සීනන් ආජීජා මහත්මිය ඕදියේ ඉස්සෝයෝ කොහෙද ඉන්නේ කියලා අහනවා. ආජීජා මහත්මිය කොහෙද ඉන්නේ කියලා අහනවා. එයා කොහෙද ඉන්නේ? එයා ආජීජා සීනන් මියොන් සිරේ ඉස්සෝයෝ කියලා නෝ. එයා සැලූන් එකේ ඉන්නේ කියලා කියනවා. හරි. එතකොට අපි යමු ඉස්සරහට මේ ටික බලමු. චේසිදෙන් පෙයෝහෙනල් හල්යොන් හායෝ. ඉදිරිපත් කරපු ප්‍රකාශය හල්යොන් හායෝ භාවිතා කරලා තේ වාහේ පොසයෝ කතා කරලා බලන්න කියන එක. බලමු මෙතන සාමුසිල් කොම්පියුටර් ආයතනය කොම්පියුටර් පරිගණකය. එතකොට යෝගිනන් ඔදියේයෝ යෝගිනන් මෙතන ඔදියේයෝ කොහෙද? මෙතන කොහෙද කියලා අහනවා. යෝගිනන් මෙතන සාමුසිරියේයෝ කාර්යාලය වේ කියලා කියනවා. ඊට පස්සේ සාමුසිරේ කාර්යාලයේ මොකයිසෝයෝ මොකද්ද තියෙන්නේ කියලා අහනවා. මම උත්තර දෙනවා කොම්පියුටර් ගයිසෝයෝ කියලා කියනවා. හරිද? කියන්නේ පරිගණකයේ තියෙනවා කියලා කියනවා. data analysis. හරි. ඊපස්සේ බලමු මෙතන කෝසිල් සෝෆා. කෝසිල්. එතකොට මෙයා යෝගිනන් ඔදියේයෝ කියලා අහන්න ඕනේ. එතකොට මෙයා කියනවා යෝගිනන් කෝසිරියේයෝ මෙතන සාලය වේ කියලා කියනවා. එතකොට ඊට පස්සේ කෝසිරේ සාලේ මොකයිසෝයෝ කොමක්ද තියෙන්නේ කියලා අහනවා. එතකොට සෝෆා ගයිසෝයෝ කියලා කියනවා. يعني සෝෆා එක තියෙනවා කියලා කියනවා. හරිද? මේ ටික කරලා බලන්න.
ඊට පස්සේ කතා කරලා බලන්න කියන්නේ. මම කරා වගේ ඔයාලත් කතා කරලා බලන්න. හරි මෙතන තියෙන්නේ උච්චාරණය තියෙන්නේ. හරි උච්චාරණය නෙමෙයි useful expressions. ඒ කියන්නේ ප්‍රයෝජනවත් ප්‍රකාශන අන්නේ වගේ තියෙන්නේ. බලමු ධ්‍යාන් සීලන් ආදිත් ඉත්තා තූසිය චොන්හා හසිය ඉත්තා කියන්නේ ටිකකට පස්සේ කියන එක. තූසිය චොන්හා හසිය කෝල් කරන්න දෙකට කෝල් කරන්න කියන එක. නේ පංජන්නිම් අල්ගෙස්සම් නිදා ඔව් පංජන්නිම් කියන්නේ පරීක්ෂකතුමා. අල්ගෙස්සම් නිදා තේරුණා කියලා කියන්නේ අල්ගෙස්සම් නිදා කියන එක තේරුණා කියන එක. අල්ගෙස්සම් නිදා කියන්නේ තේරුණා understood. හරි නේද? එතකොට අපි යමු මෙන්න මේ මුන්හාවා චොම්බ කොටසට. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේ චොම්බ කොටස. චොම්බ කොටස තියෙන්නේ මෙන්න මේ මුන්හාවා චොම්බ. මුන්හා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ සමග, චොම්බෝ කියන්නේ තොරතුරු. එතකොට සංස්කෘතිය සහ තොරතුරු තමයි මෙන්න මේ කොටසේ බලන්නේ. එතකොට මේකේ තියෙන්නේ හංගුකේ තෝසි. හංගුක් කියන්නේ කොරියාව. ඇයි කියන්නේ අයිතිය හංගවන ප්‍රත්‍ය. එතකොට හංගුකේ කියන්නේ කොරියාවේ. කොරියාවට අයිති. තෝසි කියන්නේ නගර කියන එක. හරි. කොරියා සිටිස් කියන එක. කොරියාවට අයිති නගර තමයි මේකේ තියෙන්නේ. හරිද? එතකොට අපි බලමු. දැන් තියෙනවා හංගුකේනන් කොරියාවේදී නම් හාන්ගේ තක්පෙල්සි. ඒ කියන්නේ එකක් කියන එක. එක තක්පෙල්සි කියන්නේ විශේෂිත නගරය. ඒ කියන්නේ සෝල් කියන නගරය. අගනුවරනේ. එතකොට ඒක තමයි තක්පෙල්සි විශේෂිත නගරය වා සහ හාන්ගේ එක වර්ගය නැත්නම් එක තක්පෙල් චාජිසි. තක්පෙල් චාජිසි කියන්නේ විශේෂ ස්වාධීන නගරය කියන එක. සේජොන් කියන නගරේ තියෙන ස්වාධීන නගරයක්. හරිද? නගර ගැනනේ කියන්නේ. ඒකට මොකද්ද ස්වාධීන කියන්නේ විශේෂිත නගරය සෝල් කියන එක. ඊට පස්සේ විශේෂිත ස්වාධීන නගරය තමයි සේජොන් කියන එක. යොසොත් කේ කන්යොක්සි. යොසොත් කේ කන්යොක්සි කියන්නේ මේ හයක් තියෙනවා මෙට්‍රෝපොලිටන් නගර. ඒ කියන්නේ ගොඩාක්ම දියුණු වෙච්ච නගර හයක් තියෙනවා. ඒ හය තමයි ඉන්චොන්, තේජොන්, පුසාන්, උල්සාන්, තේගු, ඛාන්ජු කියන මෙන්න මේ නගර හය. ඒ කියන්නේ මෙට්‍රෝපොලිටන් නගර කියලා කියන්නේ ගොඩාක්ම දියුණු වෙච්ච නගර තියෙන්නේ. හරි. ඒවා හයක් ඉස්සම් නේදා තියෙනවා කියලා කිව්වේ. හරි. ඊට පස්සේ කියනවා සෝරන් සෝල් කියන නගරය හංගුකේසෝ කාජං කන් තෝසිරෝ. සෝල් කියන නගරය තමයි කොරියාවේ තියෙන වඩාත්ම ලොකු නගරය, විශාල නගරය. ඊට පස්සේ චොන්ජි, කෙවොන්ජේ කියන එක කියන්නේ චොන්ජි, කෙවොන්ජේ කියන නගර මුන්හායේ චොන්සින් චිබිම්නිදා. ඒ කියන්නේ මුන්හායේ චොන්සින් චිබිම්නිදා කියන්නේ සංස්කෘතික මධ්‍යස්ථාන වගේ. හරි. මෙන්න මේ වගේ නගර තියෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථාන ඇති. ඒ කියන්නේ සංස්කෘතික දේවල් තියෙන නගරවල තමයි මෙන්න මේ චොන්ජි, කෙවොන්ජේ කියන නගර. හරි. ඊට පස්සේ කියනවා චොබෙෝනේ. චොබෙෝන් කියන්නේ ආවට. චොබෙෝනේ ඉන්චොන් කෙයොන්ගිදෝවා හම්කේ. හින්චොන් කෙයොන්ගිදෝ කියන මෙන්න මේ නගර දෙක හම්කේ එකට සූදෝ ගෝනල් එරමියොන්. සූදෝ ගෝන් කියන්නේ ප්‍රධාන කියන්නේ නාගරික ප්‍රදේශ කියන එක. හරිද? සූදෝ ගෝන් කියන්නේ ඉන්චොන් කියන එකයි කෙයොන්ගි කියන එකයි මේ දෙකම එකතු වෙලා ප්‍රධාන නාගරික නගර. හරි. එරමියොන් කියලා ඊ චියෝගේනන්. දැන් කියපු මෙන්න මේ පළාත්වල චියෝ කියන්නේ පළාත. ඒ චියෝ කියන්නේ මේ පළාතේ කියන්නේ කෝෂිප්පෝ සෙන්තුගායි කියන්නේ 50%ක් නොම්නන් හංගුක් සරාම්දරේ. ඒ කියන්නේ 50%ට වඩා නොම්නන් කියන්නේ වැඩි කියන එක. හරි. හංගුක් සරාම්දරේ කොරියානු මිනිසුන් කොච්චු හම්මිදා වාසය කරනවා කියලා කිව්වේ. ඒ කියන්නේ කොරියාවේ තියෙන ජනගහනයෙන් 50%ට වඩා වැඩි කට්ටියක් මෙන්න මේ දැන් කියපු සෝල් එක, ඊට පස්සේ සෙජොන් කියන නගරය, ඊට පස්සේ ඉන්චොන්, තේජොන්, පුසාන්, උල්සාන්, තේගු, ක්වන්ජු කියන මෙන්න මේ නගරවල තව කිව්වා කෙයොන්ගි. අන්න ඒ වගේ නගරවල ඒ කියන්නේ 50%ට වඩා වැඩි කට්ටිය ඉන්නේ මෙන්න මේ නගරවල විතරයි. හරිද? ඊට පස්සේ කියනවා ඉන්චොන් කියන නගරය තේහන්මින්ගුකේ. තේහන්මින්ගුක් කියන්නේ කොරියානු ජනරජය, ජනපදය. හරි. එතකොට තේහන්මින්ගුකේ කොන්මුනරෝසෝ කියන්නේ දොරටුව කියන්නේ. කොන්මුන් දොරටුව ලෙස කියන තේරුම. කොන්මුනරෝසෝ ඉන්චොන් කුක්ජේ කොන්හංගුවා. ඒ කියන්නේ අපි කියන්නේ ඉන්චොන් කියන නගරය තමයි කොරියාවේ කියන්නේ කොරියානු ජනරජයට දොරටුව විදිහට සැලකෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඉන්චොන් වල තියෙනවා මොකද්ද? එයාපෝට් එක තියෙනවානේ. ඉන්චොන් එයාපෝට් එකනේ. එතකොට ඒක කියන්නේ ඉන්චොන් කුක්ජේ කොන්හංගුවා. කුක්ජේ කොන්හං කියන්නේ එයාපෝට් එක ගුවන් තොටුපළ. කුක්ජේ කොන්හන් කියන්නේ ජාත්‍යන්තර.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවා සහ ඉන්චොන් හංගි වීචිහේ ඉස්සම්නිදා. ඉන්චොන් හංගි කියන්නේ ඉන්චොන් වරාය. ඒ කියන්නේ ඒකනේ දොරටුවක් විදිහට අපි සලකන්නේ කියලා කිව්වේ කොරියාවට දොරටුවක් විදිහට සලකන්නේ අපි ඉන්චොන් කියන නගරය. ඒ නගරය තමයි ඉන්චොන් එයාපෝට් එක තියෙනවා. ඒ වගේම ඉන්චොන් වරාය වීචිහේ ඉස්සම්නිදා පිහිටලා තියෙනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මේක කිව්වේ ඒ කියන්නේ කොරියාවේ තිබ්බ විශේෂිත නගර ගැන තමයි කිව්වේ. හරි. ඊට පස්සේ කියනවා පූසානන්. පූසාන් කියන නගරේ පූසාන් දන්නවනේ. පූසාන් කියන නගරය හාංගුකේසෝ කොරියාවේදී තූබොන්ජේරෝ කන් තෝසිරෝ. තූබොන්ජේරෝ කන් කියන්නේ දෙවෙනියට විශාල කියන එක. දෙවෙනියට ලොකු. හරි. second largest. එතකොට කොරියාවේ තියෙන දෙවෙනියට ලොකු නගරය තමයි පූසාන් කියන එක. සේගේ ජොගින් කියුමු ඒ කියන්නේ සේගේ ජොගින් කියන්නේ ගෝලීය කියුමිය කියන්නේ පරිමාණයෙන්. කියන්නේ ගෝලීය පරිමාණයෙන් පූසාන් හංගි ඉස්සමියන්. ඒ කියන්නේ පූසාන් වල තියෙන වරාය තියෙනවා ආරම්දාවුන් හේපෙෝනි ඉස්සෝ. ආරම්දාවුන් හේපෙෝන් කියන්නේ බීචස් කියන්නේ. ඒ කියන්නේ ලස්සන beautiful beaches. අර හරි. ඒ කියන්නේ බීචස් තියෙනවා කියලා කිව්වා මානන් ක්වන් ගෙක්තරි. මානන් වැඩි වශයෙන් නැත්නම් ගොඩාක් ක්වන් ගෙක් කියන්නේ ටුවරිස්ට් කියන එක. ඒ කියන්නේ සංචාරකයන්. හරි. ගොඩාක් සංචාරකයන් පං මුන් හම්නේදා. කියන්නේ යාලට පැමිණෙනවා කියලා කියන්නේ. කියන්නේ පූසාන් එක තමයි ගොඩාක්ම අර ටුවරිස්ට්. දැන් ලංකාවේ ගාල්ල අන්නේ වගේ. හරි. අර ඒ කියන්නේ ටුවරිස්ට් ප්ලේසස් කියලා කියන්නේ අන්න ඒ වගේ සංචාරකයන් ගොඩක් කියන පැත්තක් තමයි. ඒකත් බීචස් අර කියන්නේ බීච් එක වැඩිම ලස්සනම බීචස් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ එන්කනේන කියන්නේ අසල කියන තේරුම ළඟ චාදොන්චා චෝසොන් චුන්හා හක්. චාදොන්චා කියන්නේ වාහන. ඊට පස්සේ චෝසොන් කියන්නේ නැවතනීම් කියන එක. හරි. නැවතනීම්. ඊට පස්සේ චුන්හා හක් සනොප්. චුන්හා හක් සනොප් කියන්නේ රසායනික කර්මාන්ත කියන එක. ඊට පස්සේ පල්දල්හන් කොන්ඔප්තෝසි. පල්දල්හන් කියන්නේ වර්ධනය වුණු. හරි. සංවර්ධනය වුණු කොන්ඔප්තෝසි කියන්නේ කාර්මික නගර උල්සානි ඉස්සම්නිදා. එතකොට මෙන්න මේ පූසාන් එකට ළඟ තියෙන නගරය තමයි උල්සාන් කියන එක. ඒ උල්සාන් නගරයේ තමයි චාදොන්චා කියන්නේ වාහන හදන කම්පැනිස් තියෙනවා. ඊට පස්සේ චෝසොන් කියන්නේ නැවතනීම්. හරි. ඊට පස්සේ චොන්හාහක් චානොප්. ඒ කියන්නේ රසායනික කර්මාන්ත නගර. හරි. කර්මාන්ත තියෙන අන්න ඒ වගේ දේවල් පල්දල්හන් සංවර්ධනය වුණු කොන්ඔප්තෝසි කාර්මික නගරයක් තමයි උල්සාන්. ඒක තියෙන්නේ පූසාන් වලට ළඟ. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ ඒදෝ කියන්නේ මීට අමතරව කියන තේරුම. මීට අමතරව හංගුකේ කොරියාවේ නම්දොන් ජොකින් කෙයොන්සන්දෝ චිබංගේ. නම්දොන් ජොක් කියන්නේ සවුත් ඊස්ට් එක. හරි. දකුණු නැගෙනහිර. අන්නේ පැත්තට වෙන්න කෙයොන්සන්දෝ කියන චිබංගේ පළාතේ සොම්හ්යෝ සනොපේ තෝසි ඉන්. ඒ කියන්නේ සොම්හ්යෝ සනොප් කියන්නේ ටෙක්ස්ටයිල් කියන එක. හරි. කියන්නේ රෙදිපිලි කර්මාන්තය කියන එක. හරි. ඒ කර්මාන්තයේ තියෙන තෝසි ඉන් නගරයක් වෙන තේගුගා ඉක්කෝ. තේගු කියන නගරය තියෙනවා. කියන්නේ තේගු කියන නගරය මොනවට ප්‍රසිද්ධ? මෙන්න මේ සොම්හ්යෝ සනොප් කියන එක. ඒ කියන්නේ රෙදිපිලි ටෙක්ස්ටයිල් වලට ප්‍රසිද්ධ නගරයක් තමයි මෙන්න මේ තේගු කියන නගරයේ තියෙන අතර නම්සෝජොක් කියන්නේ දකුණ, සෝජොක් කියන්නේ බටහිර පැත්තට. ඒ කියන්නේ සවුත් වෙස්ට් එකට. චොන්ලාදෝ චිබං කියන්නේ පළාත. ඒ කියන්නේ චොන්ලාදෝ කියන පළාතේ මුන්හාවා ඒසුරේ තෝසින්. මුන්හා කියන්නේ සංස්කෘතිය, යේසුල් කියන්නේ කලා කියන එක. හරි. කලාව. එතකොට යේසුරේ තෝසි කියන්නේ කලාවේ නගරය. නැත්නම් කලා නගරය. කියන්නේ සංස්කෘතිය සහ කලා නගරයක් වෙන ක්වාන්ජූගා ඉස්සන්නිදා. මෙන්න මේ ක්වාන්ජූ කියන නගරය ප්‍රසිද්ධ වෙන්නේ මුන්හාවා ඒසුල්. කියන්නේ සංස්කෘතිය සහ කලා කියන ඒ දේවල් වලට ප්‍රසිද්ධ නගරයක් තමයි මෙන්න මේ ක්වාන්ජූ. ඒ ක්වාන්ජූ එකේ තියෙන්නේ කොහෙද? නම්සෝජොක්. ඒ කියන්නේ දකුණු සවුත් වෙස්ට් එක. දකුණු බටහිරට වෙන්නේ. ඒ කියන්නේ සවුත් වෙස්ට් එකට තියෙන්නේ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා හන්පෙයොන්. මේ අතර සේජොන් තෙක්පෙෝල් චාජි සේනන්. සේජොන් තෙක්පෙෝල් මෙතන කිව්වා. මෙන්න මෙතන කිව්වා. ඒ කියන්නේ සේජොන් තෙක්පෙෝල්. ඒ කියන්නේ තෙක්පෙෝල් චාජිසි කියලා විශේෂිත ස්වාධීන නගරයක් කියලා. අන්නේ නගරය තමයි සේජොන් කියන එක. ඒක තමයි මෙතන සඳහන් වෙන්නේ. සේජොන් තෙක්පෙෝල් චාජි සේනන්. කියන්නේ සේජොන් කියන විශේෂිත ස්වන් පාලන නගරය. ඒ කියන්නේ ඊචොන් ෂිපි නෙයොන්ගේ. ඒ කියන්නේ 2012 හෙන්ජොන් ඔම්මුරල්. හෙන්ජොන් ඔම්මු කියන්නේ පරිපාලන කටයුතු.
එන්ජොන් ඔමුරල් හයෝයුල් ජොගරෝ සෝහෙන් හගිවියේ හයෝයුල් ජොගරෝ කියන්නේ කාර්යක්ෂමව efficiency කියලා කියන්නේ කාර්යක්ෂමව සෝහෙන් හගිවියේ කියන්නේ සෝහෙන් හදා කියන්නේ ඉටු කරනවා සෝහෙන් හගිවියේ කියන්නේ ඉටු කිරීම සඳහා මන්දරෝචින් හදපු හේජොන් චොන්සිම් පෝක් හප්තෝසිරෝ ඒ කියන්නේ හේජොන් චොන්සිම් පෝක් හප්තෝසි කියන්නේ බහුකාර්ය පරිපාලන නගරය බහුකාර්ය පරිපාලන නගරය කියන්නේ මෙන්න මේ නගරවල තමයි පරිපාලන කටයුතු සිදු වෙන්නේ හරිද අන්නේ කටයුතු කාර්යක්ෂමව සිදු වෙන්න තමයි මෙන්න මේ නගරයේ තියෙනවා කේයුක්පූ කියන්නේ මෙන්න මේ এডুকেෂන් මිනිස්ටර් කියන එක අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට පස්සේ කොයොන් නොදොම්බු කියන්නේ රැකියා මධ්‍යස්ථානය තන් කියන්නේ වැනි තේබු පුනේ වැඩි වශයෙන් නැත්තම් බොහෝ චොම්බු පූචෝගා වීචිහෙ ඉස්සමිදා චොම්බු පූචෝ කියන්නේ ගවර්න්මන්ට් ඔෆිස් කියලා කියන්නේ ගවර්න්මන්ට් දෙපාර්තමේන්තුව කියන්නේ රජයේ දෙපාර්තමේන්තුව පිහිටලා තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ කියන්නේ කයෝපෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට පස්සේ රැකියා මධ්‍යස්ථානය අන්න ඒ වගේ දේවල් මෙන්න මේ කොහෙ තියෙන්නේ සෙජොන් කියන අර විශේෂිත ස්වයං නගරයක්නේ ස්වයං පාලන නගරයක්නේ තියෙන්නේ අන්නේ නගරය තමයි පරිපාලන කටයුතු කියන්නේ කාර්යක්ෂමව සිදු වෙන්න මෙන්න මේ වගේ දේවල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට පස්සේ රැකියා මධ්‍යස්ථාන වගේ රජයේ දෙපාර්තමේන්තු පිහිටලා තියෙනවා ඉන්කනේනන් කියන්නේ ඒ අසල කෙයොම්බු සොන්ගුවා හෝනම් සොනේ කෙයොම්බු සොන් ගුවා හෝනම් සොන් කියන්නේ මේකට ඒ කියන්නේ කෙයොම්බු සොන් කියන්නේ අර කෙයොම්බු කියන මේ ස්ථානයේ තියෙන රේල්වේ ලයින් එක කියන්නේ. මෙතන ඉංග්‍රීසි වලින් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ට්‍රාන්ස්පෝර්ට් එක ගැන කියන්න යන්නේ. හරිද? මෙන්න මේ රේල්වේ එක මේ ලයින් එක හෝනම්සොන් කියන එකයි ඊටවත් කෙයොම්බු කියන මෙන්න මේ රේල්වේ ලයින් වලට නම. හරිද? ඒ ලයින් දෙක ඒ කියන්නේ චීනා කානන් පසු කර යනවා කියන එක. පසු කර යන කෙයෝතොන්ගුවා කොහගේ චොන්සින්චින්. ඒ කියන්නේ චොන්සින්චින් කෙයෝතොන් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ ප්‍රවාහනය ගෝවා සහ කොහගේ කියන්නේ මේ සයන්ස් හරි ඒ කියන්නේ විද්‍යාව කොහගේ චොන්සින්චිබි තේජොනි ඉස්සම්නිදා කියන්නේ පිටලා තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ වෙන වගේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඊට පස්සේ සයන්ස් සෙන්ටර් එක හරි මෙන්න මේ මෙතන තියෙන්නේ ඒ වගේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් සයන්ස් මේවා මේ රේල්වේ ලයින් එක හරහා තියෙන නිසා මේ ටික පිහිටලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ මේක මෙන්න මේ කියන්නේ මොන්වායක චොම්බ කොටස මේ තොරතුරු තියෙන්නේ. කියන්නේ වැඩිම පාඩම් කරගන්න ඕනේ අපිට දැනගැනීම පිණිස විතරයි තියෙන්නේ. හරිද? එතකොට මෙතන තැක්පියල් සෝල් එක කියන කිව්වා ඊට පස්සේ විශේෂිත නගර කියන කිව්වා. හරිද? මම මේක ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මම කියලා දුන්නා. හරි එක නගරවල තියෙන විශේෂ දේවල් මුන්හා අන්නේ වගේ සංස්කෘතික කොටස් වලට ඊට පස්සේ කලා නගරයක් කියලා කිව්වා මෙන්න මේ කොන්ජු කියන නගරය අන්නේ වගේ එක නගරවල විශේෂ දේවල් මොකක්ද කියන එක තමයි මෙන්න මේ චොම්බ කොටස කොරියාවේ නගරවල තියෙන විශේෂ දේවල් ඒව තමයි මෙන්න මේ චොම්බ කොටසේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ හරිද හරි අපි දැන් බලමු මෙන්න මේ ක්‍රියාකාරකම් ටික බලමු හරිද මෙතන LG කියන්නේ කියවීමේ ක්‍රියාකාරකම් තියෙන රීඩින් තේහා තහම් නෙයොන්ගුවා තහම් පහත නෙයොන් කියන්නේ අදහස ගුවා අදහස් සමග ක්වාන්ගේ ඉන්නන් කෙරිමල් කොරසිප්සියෝ කියන්නේ සම්බන්ධයක් තියෙන රූපය තෝරන්න කියලා කියන්නේ හරිද බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා ඒජා ඉම්නිදා ඒජා කියන්නේ පුටුව වෙයි කියලා කියනවා එතකොට මේක ලේසි තෝරන්න තියෙන්නේ පුටුව මොකද්ද කියලා හරිද මේක මේසය මේක ඇඳ ඊට පස්සේ අලමාරිය තියෙන්නේ එතකොට පුටුව තමයි මෙන්න මේ 15 වෙනි උත්තරේ හරිද කොන්න බලමු ඊට පස්සේ මේ දෙවෙනි එක බලමු තාම් තනවා ක්වන්ගේ ඉන්නන් ගොසන් මෝසිමික්කා පහත තනු වචනයවා සමග ක්වන්ගේ ඉන්නන් සම්බන්ධයක් තියෙන ගොසන් දෙය මෝසිමික්කා කුමක්ද කියලා අහන්නේ. එතකොට සෝෆා කියන්නේ අර සෝෆා එක. හරි උඩු සැටිය. එතකොට ඒක සම්බන්ධයක් තියෙන්නේ මොකද්ද? කේජොල් ඍතුව නාල්සි කාලගුණය කාගු ගෘහ භාණ්ඩ ත්වේමි විනෝදාංශය. එතකොට සෝෆා කියන එක මොකක්ද එක්ක සම්බන්ධයක් තියෙන්නේ? ඍතුවක් නෙමෙයි කාලගුණයක් නෙමෙයි නල්සි නෙමෙයි කේජොල් නල්සි නෙමෙයි උත්තරේ කාගු ගෘහ භාණ්ඩයක්නේ සෝෆා කියන එක හරි අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු
තාම් චුං පහත අතර මිත් චුල් චින් මිත් කියන්නේ යට චුල් කියන්නේ ඉර චින් කියන්නේ ගහනවා කියන එක. කියන්නේ යටින් ඉරක් ගහපු චින් පුපුනි මත්නන් මුංචංගල්. පුපුන් කියන්නේ කොටස පුපුනි මත්නන් ගැලපෙන්න මුංචංගල්. වාක්‍ය කෝරසිප්සියෝ තෝරන්න කියලා කියන්නේ. කියන්නේ යටින් ඉරක් ගහලා තියෙන කොටස හරියටම තියෙන ගැලපෙන විදිහට තියෙන වාක්‍ය තෝරන්න. මේ උත්තර හතරෙන් වාක්‍ය තෝරන්න කියලා කියන්නේ. බලමු පළවෙනි එක පාගේ ඕච්චංගා ඔප්සෝයෝ. පාගේ කාමරයේ ඕච්චංගා ඔප්සෝයෝ. ඕච්චං කියන්නේ අලුමාරිය. ඒක අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින්. එතකොට එන්ඩෝනි ඊ කියන සොරය. ඊගා වලින් ඊ එන්ඩෝනි. ඕච්චංගි ඔප්සෝයෝ. අලුමාරිය නැහැ කියන්නේ. එතන තියෙන්නේ ගා කියන එක. ගා තියෙන නිසා මේක වැරදි. අනිත් එක බලමු අපි. තොන චෝනන් මම නොම්බු අනියේයෝ. නොම්බු කියන්නේ ගොවියා. නොම්බු කියන වචනේ අවසන් වෙලා තියෙන නාමපදයේ අවසන් වෙලා තියෙන්නේ ඌ කියන ස්වරයකින්. ස්වරයක් ආවොත් අපි ඊ ගා වලින් ගා එකතු කරන්නේ. මෙතන ඊ එකතු වෙලා තියෙන්නේ. එතකොට මේකත් වැරදි. හරිද? තුන්වෙනි එක බලමු. තාරා සීනන්. තාරා මහත්මයා හේසා ඒ ඉස්සෝයෝ. ආයතනයේ ඉස්සෝයෝ කියන්නේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ තරම් මහත්මයා ආයතනයේ ඉන්නවා. ඒ කියන එක හරි. ආයතනයේ ඉන්නවා කියන එක හරි. අපිට තුන්වෙනි එක උත්තරේ විදිහට ගන්න පුළුවන්. හතර බලමු. යූසුෆනන්. යූසුෆනන් කියන්නේ යූසුෆ් කියන කෙනා සික්තාංගේ පාබල් මුගෝයෝ. සික්තාංගේ පාබල් මුගෝයෝ කියන්නේ ආයතනේ ආපනශාලාවනේ. සික්තාං කියන්නේ ආපනශාලාවේ පාබල් මොගොයි බත් කනවා කියලා කියන්නේ. හැබැයි මෙතන බත් කන්නේ ආපනශාලාවේදීනේ. කියන්නේ ආපනශාලාවේදී බත් කනවා කියලා ගන්න ඕනේ. මෙතන සික්තාං ඒ කියලා තියෙන්නේ. හරිනම් එන්ඩෝනි ව්‍යාකරණය තමයි මෙන්න මේ ඒ සෝ කියන ව්‍යාකරණය එන්න ඕනේ. ඒ කියන්නේ ආපනශාලාවේදී කියලා කියන්න ඕනේ. ආපනශාලාවේදී බත් කනවා කියලා කියන්න ඕනේ. හැබැයි තියෙන්නේ සික්තාං ඒ එක විතරයි. ආපනශාලාවේ ආපනශාලාවට තමයි. හැබැයි හරිම විදිහට එනවා නම් සික්තාං ඒසෝ කියලා එන්න ඕනේ. හැබැයි තියෙන්නේ ආපනශාලාවේ සික්තාං ඒ කියන එක විතරයි තියෙන්නේ. හරිද? එතකොට මේකත් උත්තරේ විදිහට ගන්න බෑ. හරිම උත්තරේ තුන්වෙනි එක. හරි නේද? ඒක තේරෙනව නේද? අනිත් එක බලමු. පෙන්කනේ තොරකල් කජංගල් මජන් ගොසල් ස්වරසිප්සියෝ. හිස් තැනට ඇතුල් වෙන්නට තිබෙන වඩාත් නිවැරදි දේ තෝරන්න කියලා කියන්නේ. බලමු. මොරිගා නෝමු කිරෝයෝ. මොරිගා කොණ්ඩය කියන තේරුම තියෙන්නේ. කිල්දානේ තියෙන්නේ. දිගයි කියන තේරුම. හරි. මොරිගා නෝමු කිරෝයෝ. කොණ්ඩය ගොඩාක් දිගයි. නෙයිල් හෙට මොරිරල් චල්ලෝ. මොරිරල් කොණ්ඩය චල්ලෝ. චරදා කියන්නේ කපනවා. දා අයින් කරා රෝ. ඒ කියන්නේ චරරෝ කියන්නේ කපන්නට නැත්නම් කැපීමට කියන තේරුම. ඒ කල්කොයෝ යන්නයි ඉන්නේ නැත්නම් යනවා කියන තේරුම. අනාගත කාලේ. කියන්නේ මම කියවනේ කොණ්ඩේ ගොඩාක් දිගයි. නෙයිල් මොරිරල් චරරෝ. ඒ කියන්නේ හෙට කොණ්ඩේ කපන්නට ඉස්තන කල්කොයෝ. ඒ කියන්නේ කොණ්ඩේ කපන්නේ කොහෙද? පළවෙනි එක කෝපි ෂොප්. කෝපි හල. දෙක පෙවනේ චොම්. කියන්නේ පැවිසි හතරක් කරලා තියෙන සුපර් මාකට් එක. උජේකුක් කියන්නේ තැපල් කාර්යාලය. 4 මියොන්සිල්. මියොන්සිල් කියන්නේ සැලූන් එක. එතකොට කොණ්ඩේ කපන්න යන්නේ යා සැලූන් එකට. හරිද? සැලූන් එකට යන්න ඕනේ. හරි. ඡේද ප්‍රශ්නක් තියෙනවා. ඒකත් බලමු. තාම් කරල් එල්ගෝ. පහත ඡේදය කියවලා නෙයොංගවා කත්තන් ගොසල් කොරසිප්සියෝ. නෙයොංගවා අදහස සමග කත්තන් ගොසල් සමාන දේ තෝරන්න කියලා කියන්නේ. බලමු. හංගු කේනන් කොරියාවේදී නම් හන්ගේ තෙක්පෙල් සීවා කියන්නේ විශේෂිත නගරයක් සහ එකක්. හරි. විශේෂිත නගර එකක් සහ හන්ගේ තෙක්පෙල් චාජිසි. ඒ කියන්නේ එකක්. ඒ කියන්නේ එක. ඒ කියන්නේ ස්වංපාල නගරයක් කියලා කිව්වේ. කියන්නේ විශේෂිත ස්වාධීන නගරය කියන එක. තෙක්පෙල් චාජිසි යොසොත්කේ කොන්යොන් සීගා ඉස්සම්නිදා. යොසොත්කෝ කියන්නේ 6ක් තියෙනවා කියලා. හරි. කියන්නේ නගර 6ක් මෙට්‍රොපොලිටන් නගර කියලා කිව්වේ. කියන්නේ ගොඩාක් දියුණු වෙච්ච නගර. හරිද? කොන්යොක් සීගා ඉස්සම්නිදා තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ සෝරන් කාජං කන් තෝසිරෝ. සෝල් කියන නගරය වඩාත් ලොකු, වඩාත් විශාල තෝසිරෝ කියන්නේ නගරය විදිහට. ඊට පස්සේ චොන්ජි කෙයොන්ජේ මුන්හාහේ චොන්චින් චිබිම්නිදා. ඒ කියන්නේ චොන්ජි කියන එකයි කෙයොන්ජේ කියන එකයි මුන්හාේ සංස්කෘතියට චොන්සින් චිබිම්නිදා.
ඒ කියන්නේ ඒ කියන්නේ මුන්හාය චොන්සින් චිබිම්නිදා චොන්සි සිම්චිම්නිදා කියන්නේ සංස්කෘතික මධ්‍යස්ථාන විදියට තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ පූසාන් කියන නගරය තෝපොන්ජේරෝ කන්තෝසිරෝ. කියන්නේ දෙවෙනියට විශාල නගරය ආරම්දාවුන් හේපයෝනි ඉස්සෝ. ඒ කියන්නේ ලස්සන මුහුදු වෙරළ. ඒ කියන්නේ බීචස් තියෙනවා ඉස්සෝ මානන් ක්වන් ගෙකි. මානන් ගොඩාක් නැත්නම් විශාල ක්වන් ගෙකි. සංචාරකයන් පංමුන් හම්නිදා කියන්නේ පැමිණෙනවා. ඉන්චොන් කියන නගරය කොක්චේ කොංහංගුවා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවා සහ ඉන්චොන් වරාය ඉන්නන් තේහන් මිංගුකේ ක්වන් මුනිම්නිදා. ඒ කියන්නේ වරාය ඒ කියන්නේ ගුවන් තොටුපළ සහ වරාය තියෙනවානේ. ඉන්චොන් ගුවන් තොටුපළ ඊට පස්සේ ඉන්චොන් වරාය තියෙන තේහන් මිංගුකේ කොරියානු රජයේ ඒ කියන්නේ කොරියානු ජන රජයේ ක්වන්මුන් ඉම්නිදා ඒ කියන්නේ දොරටුවක් වෙයි කියලා කියන්නේ. හරිද? ඒකෙන් තමයි ඇතුළට යන්න පුළුවන් ඉන්නේ. කොරියාවට ඇතුළට එන්න පුළුවන් වෙන කියන්නේ දොරටුව කියන්නේ ඒකනේ. ඔකට දොරටුවක් වෙයි කියලා කියන්නේ ඉන්චොන් කියන එක. එතකොට මේක කොරියාවේ තිබ්බ නගර ගැන කිව්වා. ඊට පස්සේ සෝල් ගැන කිව්වා. සෝල් විශාල නගරය. ඊට පස්සේ චොන්ජේ කියන්නේ මොකද සංස්කෘතික මධ්‍යස්ථානය කියලා කිව්වා. ඊට පස්සේ පූසාන් ගැන කිව්වා. ගොඩාක් ඒ කියන්නේ බීචස් තියෙනවා, ලස්සන මුහුදු වෙරළ තියෙනවා. ඒ වගේම ගොඩාක් සංචාරකයන් එහෙට පැමිණෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඉන්චොන් එක ගැන කිව්වා. හරිද? එතකොට අපි ගැළපෙන දේ තමයි තෝරන්න තියෙන්නේ. බලමු පළවෙනි එක ඉන්චොන් කියන නගරය 한국의 도시 중에서 한국의 කොරියාවේ නගර 중에서 කියන අතර 두 번째로 큰 곳입니다. 두 번째로 දෙවෙනියට 큰 විශාල 곳입니다. කියන්නේ ස්ථානයක් වෙයි කියලා කියන්නේ. හරි. දෙවෙනියට විශාල ස්ථානයක් වෙයි කියලා කියන්නේ. 한국의 දෙවෙනියටම වැඩිම නගරය මොකද්ද? පූසාන් කියන එක. එතකොට මෙතන කියන්නේ ඉන්චොන් කියන එක. එතකොට ඒක වැරදි. හරිද? අනිත් එක බලමු. 한국에는 කොරියාවේදී 특별 시와 관역 시가 모두 6개 있습니다. මේ කියන්නේ කොරියාවේ 특별 시 කියන්නේ විශේෂිත නගරය. මොකද්ද 특별 시? අගනුවර 서울 වා සහ 관역 시가 කියන්නේ අර නගර. මොකද්ද? මං කිව්ව මෙට්‍රොපොලිටන් නගර කියලා නගර 6ක් තිබ්බා. හරිද? අන්නේ නගර 모두 ඔක්කොම 6개가 있습니다. ඔක්කොම 6ක් තියෙනවා කියලා කියන්නේ. හරිද? හැබැයි මේ කියන්නේ විශේෂිත නගර 6ක්. මොකද්ද? අර මෙට්‍රොපොලිටන් නගර 6ක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මෙතන කියන්නේ තක්පියල්සි සෝල් එකත් එක්කම ඔක්කොම 6ක් තියෙනවා කියලා නැහැ. සෝල් නැතුව තමයි ඒ 6 තිබ්බේ. හරිද? පූසාන්, ඉන්චොන්, තේගු, ක්වන්ජු, ඊට පස්සේ තේජොන්, උල්සාන් කියන නගර තිබ්බේ. හරිද? එතකොට මෙතන ඔක්කොම කියන්නේ සෝල් එකත් එක්ක ඔක්කොම 6ක් තියෙනවා කියන්නේ වැරදි. බලමුකෝ ඉස්සරහට. ක්වන් ගෙක්තරන් ආරම්දාවුන් හේපෝනල් පොරයෝගෝ. සංචාරකයන් ක්වන් ගෙක්තරන් සංචාරක මිනිස්සුන් කියන එක. ආරම්දාවුන් හේපෝනල් පොරයෝගෝ. ආරම්දාවුන් ලස්සන අලංකාර හේපෝනල් කියන්නේ මුහුදු වෙරළ. පොරයෝගෝ පොදා කියන්නේ බලනවා. පොරයෝගෝ බලන්නට. පූසානල් චස්සම්නිදා. පූසානල් චස්සම්නිදා කියන්නේ මෙතන අදහස් කරන්නේ පූසාන් නගරය හොයාගෙන එනවා කියන තේරුම. ඒකට ඒක හරි නේද? මම මෙතන කිව්වා. කියන්නේ හේපෝන් ඉස්සෝ. කියන්නේ මුහුදු වෙරළ තියෙන නිසා ලස්සන අලංකාර මුහුදු වෙරළ තියෙන නිසා මේ සංචාරකයන් ගොඩක් පැමිණෙනවා කියලා කිව්ව පූසාන් වලට. එතකොට ඒක හරි. අන්තිම ප්‍රශ්නේ උත්තරේ බලමු. 한국에서 කොරියාවේදී 가장 큰 도시인 서울은 대한민국의 관문입니다. 한국에서 කොරියාවේදී 가장 큰 도시. කියන්නේ වඩාත් විශාල නගරය සෝල්. ඒක හරි. 대한민국의 කොරියානු ජනරජයේ ක්වන්මුන්නිම්නිදා දොරටුව වේ කියලා කියන්නේ නැහැ. සෝල් නෙමෙයි දොරටුව. මොකද්ද? කොරියානු නගර ඒ කියන්නේ කොරියානු ජනරජයේ දොරටුව විදිහට කටයුතු කරන්නේ මෙන්න මේ ඉන්චොන් කියන නගරය. සෝල් කියන්නේ ඒක වැරදි. උත්තරේ අපිට ගන්න වෙන්නේ තුන්වෙනි එක. හරි නේද? තුන්වෙනි එක තමයි වඩාත්ම ගැළපෙන හැම දෙයකින්ම හරියන උත්තරේ. හරි. එතකොට අපි යමු මෙතන listening ප්‍රශ්න ටික බලමුකෝ. හරි. listening ප්‍රශ්න 42 මම track එක දාන්නම්. මේකත් ලේසි එකක් තියෙන්නේ.
බලාගෙන යමු. හරි. මෙතන තියෙන්නේ තාවල් තුත්කෝ පහත කියවලා පින්කනේ අල්මචන් ගොසල් කොරසිප්සියෝ. ඉස්තැනට හරියන දේ තෝරන්න කියලා කියන්නේ. හරි. සවන් දෙමු බලමු. (1번) 1번 පළවෙනි එක 다음을 듣고 තාමල් කිත්කෝ පහත සවන් දීලා 빈칸에 알맞은 것을 고르십시오. පින්කනේ අල්මචන් ගොසල් කොරසිප්සියෝ. ඉස්තැනට නිවැරදි දේ තෝරන්න කියලා කියන්නේ. 여기는 은행입니다. මේක මොකක්ද කියන්නේ? යොගිනන් එන්හෙන්නිදා කියලා කියන්නේ. මෙතන බැංකුවක් වෙයි කියලා කියන්නේ. එතකොට එන්හෙන් සික්තාං සිජං යක්කුක්. මෙයා කියන්නේ යොගිනෙන් එන්හෙන්නිදා බැංකුව වෙයි කියලා කියන්නේ උත්තරේ පළවෙනි එක. හරිද? හරි. ඒක ලේසි. දෙක තුන බලමු. (2번부터) (3번까지) දෙකේ සිට තුන 다음을 듣고 තාමල් තිත්කු පහත සවන් දීලා 물음에 알맞은 대답을 고르십시오. මුරමේ අල්මචන කියන්නේ ප්‍රශ්නයට නිවැරදි තේදපල් කොරසිප්සියෝ. පිළිතුර තෝරන්න කියලා කියන්නේ. බලමු දෙවෙනි එක. 2번 ඊවොන් දෙවෙනි එක 의자가 있어요? එයිජාගා ඉස්සෝයෝ කියලා අහනවා. මොකක්ද අහන්නේ? එයිජාගා ඉස්සෝයෝ පුටුවක් තියනවද? නැත්නම් පුටුව තියනවද? එයිජාගා ඉස්සෝයෝ කියලා අහනවා. පුටුව තියනවද කියලා අහන්නේ. බලමු මෙතන උත්තර තියෙනවා නේ එයිජාරල් සායෝ. ඔව් එයිජාරල් සායෝ පුටුවක් මිලදී ගන්නවා කියන එක. ඊට පස්සේ මෙතන නේ එයිජාගා මනායෝ. ඔව් පුටුව ගොඩායි කියලා කියනවා. ඊට පස්සේ අනියෝ එයිජා ඒයෝ කියන්නේ අනියෝ නැහැ එයිජා ඒයෝ කියන්නේ එයිජා ඒයෝ කියන්නේ පුටුවක් වෙයි කියලා කියන්නේ. ඊට පස්සේ හතර අනියෝ එයිජාගා නොපායෝ කියන්නේ පුටුව උසයි කියන තේරුම. නැහැ පුටුව උසයි කියන තේරුම. හරි. එතකොට මෙයා පුටුව තියනවාද කියලා උත්තරේ මොකද ගන්න පුළුවන්? පළවෙනි එක ඔව් එයිජාරල් සායෝ කියන්නේ පුටුවක් මිලදී ගන්නවා. දෙක නේ එයිජාරල් මනායෝ පුටුව ගොඩක් තියෙනවා ගොඩායි කියලා කියන්නේ. හරි. එයිජා තියෙනවද? නේ එයිජාගා මනායෝ පුටුව ගොඩායි පුටුව ගොඩාක් තියෙනවා කියලා කියන්නේ. එතකොට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි එකත් පළවෙනි එක ගන්න බෑ. හරි. පුටුවක් මිලදී ගන්නවා කියලා. අනියෝ එයිජායෝ ඔව් පුටුවක් වෙයි කියලා නැහැ පුටුවක් වෙයි කියලා කියන්නේ. අනියෝ එයිජායෝනේ. අනියෝ එයිජාගා නොපායෝ කියන්නේ නැහැ පුටුව උසයි කියලා කියන්නේ. එහෙම නෙවෙයිනේ කියන්නේ පුටුව තියනවද? පුටුවක් තියනවද කියලා අහන්නේ. ඔව් පුටුව ගොඩක් තියෙනවා කියලා කියන්නේ. උත්තරේ මෙන්න මේක. හරිද? අපිට උත්තරේ විදිහට මෙන්න මේක ගන්න පුළුවන්. දෙවෙනි එක ගන්න පුළුවන්. හරිද? අනිත් එක දාන්නම්. 1. 네, 의자를 사요. මේක උත්තර ටික බලමුකෝ. 2. 네, 의자가 많아요. නේ එයිජාගා මනායෝ පුටු ගොඩායි. 3. 아니요, 의자예요. අනියෝ නැහැ එයිජායෝ පුටුව වෙයි. 4. 아니요, 의자가 높아요. අනියෝ එයිජාගා නොපායෝ නැහැ පුටුව උසයි කියලා කියන්නේ. උත්තරේ දෙක තමයි ගන්න වෙන්නේ. වඩාත්ම ගැළපෙන එක ගමු. තුන්වෙනි එක අහමු. 3번 시장에 어떻게 갔어요? සිජාගේ ඔත්තොක්කේ කස්සෝයෝ. ඒ කියන්නේ සිජාගේ පොළට ඔත්තොක්කේ කොහොමද කස්සෝයෝ ගියේ කියලා අහන්නේ. පොළට කොහොමද ගියේ කියලා අහනවා. එතකොට මම දාන්නම්. අපි සමන් දෙමු. 1. පළවෙනි එක 어제 갔어요. ඔජේ කස්සෝයෝ ඊයේ ගියා. කොහොමද ගියේ? පොළට කොහොමද ගියේ කියලා අහුවේ. 2. 매일 갔어요. මේල් කස්සෝයෝ හැමදාම ගියා. මේල් කියන්නේ හැමදාම ගියා කියලා කියන්නේ. 3. 친구가 갔어요. චිංගුගා කස්සෝයෝ යහළුවා ගියාලු. කොහොමද ගියේ කියලා අහුවේ.
4. 지하철로 갔어요. චිහාචොල්ලෝ කස්සෝයෝ කියලා කියනවා. එතකොට කොහොමද ගියේ කියලා ඇහුවේ ඊයේ ගියා හැමදාම ගියා යහළුවා ගියා නෙමේ කොහොමද ගියේ චිහාචොල්ලෝ කස්සෝයෝ වං තුන්රියෙන් ගියා කියලා කියන්නේ. හරිද? උත්තරේ 4 වෙනි එක. හරි නේද? හරි. ඊට පස්සේ අපි මෙන්න මේ අන්තිම ප්‍රශ්න දෙකත් කරලා ඉවර කරමු. 4 වෙනි එක හමු. 4번. 두 사람은 තු සරමන් ඒ කියන්නේ දෙන්නම 무엇에 대해 말하고 있습니까? මෝසේ තෙහි කුමක් සඳහන් මල්හාගෝ ඉස්සම්නිකා මරාගෝ ඉස්සම්නිකා කියන්නේ කතා කරමින් ඉන්නවද කුමක් සඳහාද? ඒ කියන්නේ මොනව සම්බන්ධයෙන්ද කතා කරගෙන ඉන්නේ කියලා අහන්නේ. 집에 에어컨이 있어요? 집에 에어컨 있어요. කියන්නේ නිවසේ එයාකොන් ඒ කියන්නේ වායු සමීකරණයක් තියනවද කියලා අහනවා. 에어컨은 없어요. 에어컨은 없어요. වායු සමීකරණයක් නැහැ. 선풍기가 있어요. 선풍기가 있어요. ඒ කියන්නේ ෆෑන් එකක් විදුලි පංකාවක් තියෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මොනවා සම්බන්ධයෙන් කතා කරේ? චිබ්බන් ඉල් කියන්නේ නිවස ඇතුලේ වැඩ. ඒ කියන්නේ නිවසේ වැඩ කියන තේරුම. චොරි පොප් කියන්නේ කෑම උයන ආකාරය. පොප් කියන්නේ ක්‍රමය. කියන්නේ කෑම සාධන ක්‍රමය කියන එක. තේජුන් කෙවතොන් කියන්නේ පොදු ප්‍රවාහනය. චොන්ජා චේපුන් කියන්නේ විදුලි උපකරණය. එතකොට මෙයා හුවේ මොකද්ද? එයා කන්ඩිෂන් එක. ඒ කියන්නේ වායු සමීකරණයක් තියනවද කියලා ඇහුවා. ඒකට මෙයා කිව්වා වායු සමීකරණයක් නැහැ. හැබැයි විදුලි පංකාවක් තියෙනවා කියලා කිව්වේ. ඒකට වායු සමීකරණයේ විදුලි පංකාව කියන්නේ විදුලි උපකරණනේ. يعني නිවස ඇතුලේ වැඩ නෙමෙයි. චොරි පොප් කියන්නේ කෑම උයන ආකාරය ක්‍රමය. හරි. ඊට පස්සේ තේජුන් කෙවතොන් කියන්නේ පොදු ප්‍රවාහනය. උත්තරේ තමයි මෙන්න මේ චොන්ජා චේපුම් කියන එක. හරි. අන්තිම ප්‍රශ්නෙත් අහමු. 5번. 다음을 듣고 තාමල් තිත්කෝ 이어지는 말로 යෝජනන් මල්ලෝ ඒ කියන්නේ කියන කතාවෙන් 가장 알맞은 것을 고르십시오. වඩාත් නිවැරදි දේ තෝරන්න කියලා කියන්නේ. බලමු. 근처에 시장이 있어요? අහනවා කංචෝයේ කියන්නේ අසල ළඟපාත කියන තේරුම අසල. හරි. සිජාං ඉස්සෝයෝ පොලක් තියනවද? පොල තියනවද? 1. ඒ කියන්නේ පොලක් තියනවද කියලා ඇහුවේ. එතකොට නේ 저는 시장에 자주 가요. 네. බලමු උත්තර. 저는 시장에 자주 가요. සිජාං කියන්නේ මම පොලට 자주 가요. නිතර යනවලු. ළඟපාත පොලක් තියනවද? අසල පොල තියනවද කියලා ඇහුවේ. නිතර යනවා කියලා කියන්නේ නැහනේ. එතකොට පළවෙනි උත්තරේ වැරදි. ඊට පස්සේ බලමු. 2. 네. 시장에서 과일을 살 거예요. සිජාං에서 ඔහු පොලේ සිට ක්වායිරල් සල්කෝයෝ. ක්වායිල් කියන්නේ පළතුරු සල්කෝයෝ මිලදී ගන්න ඉන්නේ කියලා කියන්නේ. ළඟපාත පොල තියනවද කියලා ඇහුවේ. අසල පොලක් තියනවද කියලා ඇහුවේ. මෙයා පළතුරු මිලදී ගන්නවලු. ඒකත් වැරදි. 3. 아니요. අනියෝ නැහැ. 시장은 없고 සිජාංගන් ඔක්කෝ. ඒ කියන්නේ සිජාං පොලක් නැති අතර ඔක්කෝ 마트는 있어요. මාතර නිසෝ මාට් එකක් නම් තියෙනවා කියලා කියන්නේ. කියන්නේ පොලක් නම් නැහැ මාට් එකක් නම් තියෙනවා කියලා කියන්නේ. හරිද? එයා ඇහුවේ ළඟපත පොලක් තියෙනවද කියලා. අනියෝ නැහැ. මාතර ඒ කියන්නේ සිජාංගන් ඔක්කෝ පොලක් නම් නැහැ මාතර නිසෝ මාට් එකක් තියෙනවා කියලා කියන්නේ. ගැලපෙනවා. 4. අනිත් එකත් බලමු. 아니요. අනියෝ නැහැ. 채소는 시장에서 사는 게 좋아요. ජේසෝනන් එළවලු සිජාං에සේ සානන්ගේ ඒ කියන්නේ පොලේ සිට සානන්ගේ චොායෝ මිලදී ගන්න එක හොඳයි කියලා කියන්නේ. කියන්නේ ඒවා නෙමෙයි ඇහුවේ පොලක් තියනවද කියලා ඇහුවේ ළඟ පොලක් අසල පොලක් තියනවද කියලා ඇහුවේ. එතකොට උත්තරේ එන්න ඕනේ අනියෝ නැහැ. සිජාංගන් නොත්කෝ පොලක් නම් නැහැ. නැති අතර මාතන නිසා මාට් එකක් නම් තියෙනවා කියලා කිව්වේ. එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ මෙන්න මේ තුන්වෙනි එක. පස්වෙනි ප්‍රශ්නයට උත්තරේ තුන්වෙනි එක. මේක උත්තරේ නෑ. හරි. එතකොට මේ ටික හරි. මේකත් එක්ක අපේ තුන්වෙනි පාඩමත් ඉවරයි. පාඩම හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.